හරි ඔන් කරගන්න පුළුවන් හැමෝම කැමරා ඔන් කරගන්න නැත්තම් මන් දන්නේ නැහැ. මටත් නිින්දයයි දැන් රෑ නිසා. හරි. මැසේජ් එකක් දාන්න බලන්න. අද දැන් ගිය සතියේ ලෙසන් එක නැතුව අද කවුරු හරි ඉන්නවනම් මං හිතන්නේ හැමෝටම රෙකෝඩින් එක ඇවිල්ලා ඇති ලයිව් එකේ ඉන්න බැරි වුණා නම් බැරි වෙලා හරි මොකක් හරි වෙලා රෙකෝඩින් එක බලන්න බැරි වෙලා නැත්තම් ගිය සතියේ ලයිව් එකේ හිටියෙත් නැහැ. අද පළවෙනි පාර කියලා ඉන්න කවුරු හරි ඉන්නවනම් චුට්ටක් මැසේජ් එකක් දාන්න. ගයාන් අද ආවේ බැරි වුණා ඉන්නවා හරි 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 ඉන්නවනේ. අපි අද කතා කරන ටික ඇත්තටම ගිය සතියේ ඒවට අදාළ වෙන්නේ නැහැ. 90%ක්ම ගිය සතියේවට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ගිය සතියේ ටික මාර වැදගත්. ඒ කියන්නේ ක්ලාස් එක ගැන විස්තර කිව්වා පැය භාගයක් විතර. ක්ලාස් එකේ උගන්වන්නේ මේවා 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 කියලා. ඊට අමතරව අපි ඩේටා කියන්නේ මොනවද? ඉන්ෆර්මේෂන් කියන්නේ මොනවද? සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද වගේ ඉතාමත්ම සරල කාරණා ටිකක් උදාහරණ ගොඩාක් අරගෙන ගිය සතියේ කතා කරා. ඒකේ රෙකෝඩින් එක දැන් අද මේකේ ඉන්න මේකෙන් පස්සේ ඒකේ රෙකෝඩින් එක බලන්න. හරි. අද ආපු අයට කියන්න ගිය සතියේ කියපු දේවල් වලින් කියන්න වැදගත් දෙයක් තියෙනවා. මං ගිය සතියේත් කිව්වා ගොඩක් වෙලාවට මම මේ කතාව කියනවා. අපේ ක්ලාස් එකේ උප්පරිම ප්‍රයෝජනෙ ගන්න නම් අනිවාර්යෙන්ම මේ වෙලාවේ කරන්න ඕනේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන කියන ටික අහගෙන හොඳට තේරුම් ගන්න එක. මොකක් හරි අමාරු වචනයක් තියෙනවා නම් පොඩ්ඩක් ලියා ගන්න පොඩි ඉංග්‍රීසි වචනයක් වගේ තිබ්බොත් ඒක ලියාගෙන ඒකේ තේරුම ලියා ගන්න. ඒකට චූටි වෙලාවයි යන්නේ. ඊට අමතරව කියලා දෙන ගමන් ප්‍රැක්ටිකල් ඉතින් තාම පටන් අරන් නැති නිසා ප්‍රැක්ටිකල් කරන්න නැහැ. ප්‍රැක්ටිකල් පටන් ගත්තත් ප්‍රැක්ටිකල් කරන්න එපා. ඒ කියන්නේ වෙන කිසිම වැඩක් කරන්න එපා. කියන එක හොඳට අහගෙන ඒක තේරුම් ගන්න. ඒක තමයි වැදගත්ම මූලිකම දේ. ඊට පස්සේ මේකේ රෙකෝඩින් එක බලනකොට ඉතින් රෙකෝඩින් එක නවත්ත එතනින් එහාට මීට අමතරව නෝට් එකක් ගහගන්න ඕන නම් ඒ නෝට් එක ගහගන්න ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. තේරුණාද? ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මං හිතනවා මාව හොඳට ඇහෙනවා. ඇහෙන්නේ නැති වෙන්න බැහැ රුවන්. අද ළමයි 100ට වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. අපේ 100 participation Zoom package එකක් තියෙන්නේ. 100ට වඩා වැඩි වුණොත් Zoom එකට ඇඩ් වෙන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට ලබන සතියේ ඉඳලා YouTube එකේ live දෙන්න වෙනවා. සර් කතා කරන එක ඇහෙන්නේ නැහැ. මං හිතන්නේ වොලියුම් එක අඩු වෙලා හරි මොකක් හරි වෙන්න ඇති. නැත්තම් මං කතා කරන එක ඇහෙන්න එපා. මට මේ පැත්තට ඇහෙනවා මම කතා කරන එක. ඔව් ඇහෙනවා ඒක තමයි. හරි. හොඳට අහගෙන ඉන්න කියන ටික හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ පුළුවන් එතනින් එහාට කරන ටික කරන වැදගත්ම දේ තමයි කියන එක මේ වෙලාවේ තේරුම් ගන්න එක. හරි. හැමෝටම මං හිතනවා මේ වෙද්දි ළඟ පොතක් හරි නැත්නම් ටියුට් එක ඇති කියලා. ඒ ටියුට් එකේ තියෙන කොටස් වලින් අද දවස් ඇතුළත 90%ක්ම කවර් කරනවා. ඊට පස්සේ ලබන සතියට පොඩි කොටසක් ඉතුරු කරගන්නවා කම්පියුටර් මෙමරි කියන කොටස. අද අපි අ, ලෑස්ති කරගත්ත පරිගණක වර්ගීකරණය කියන කොටස. එතනින් එහාට කම්පියුටර් කම්පෝනන්ට්ස් වලට යන්නේ. රයිට්. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අද දැන් මේ වෙලාවේ මම ප්‍රසන්ටේෂන් එකක් පෙන්නන්න. ඒ ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දාන්න. මේ කොටස් ටික පොතේ නැහැ.
හරි. ඔන්න හොඳට අහගන්න. පරිගණක වර්ගීකරණය. රයිට්. පරිගණක වර්ගීකරණය. දැන් වචනේම තියෙනවනේ වර්ගීකරණය. පරිගණක වර්ග කරන එක. අපි පරිගණකය කියලා අපි පාවිච්චි කරන්නේ එක්ක ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එක. ඊට අමතරව එතනින් එහාට මේ කම්පියුටර්ස් කියලා දෙයක් තියෙනවා. මේ කම්පියුටර්ස් හරියටම බැලුවොත් හරියටම වර්ග කරනවා. එතකොට මේ පරිගණක වර්ගීකරණය කියන එක යටතේ දැන් ගිය සතියේවත් එක පටල ගන්න එපා. ගිය සතියේ ටික හැමම තිබ්බ දැන් අපි මේ සතියේ මේ අලුත් පාඩමක ඉන්නේ. හරි. පරිගණක වර්ගීකරණය යටතේ අපිට ප්‍රධාන කොටස් දෙකකට මේ පරිගණක වර්ගීකරණය කියන එක බෙදා ගන්න පුළුවන්. කොහොමද අපි ඒක බෙදන්නේ? අපිට පළවෙනි එක වර්ග කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව. මේ කම්පියුටර් එකේ තියෙන සයිස් එක අනුව සහ මේ කම්පියුටර් එකේ තියෙන තාක්ෂණය අනුව කියලා ප්‍රධාන කොටස් දෙකකට මේක බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි කියන්නේ මේ වගේ chart එකක් ගැහුවොත් මම හිතන්නේ මේ හරියට ලිව්වොත් පේනවා. කම්පියුටර් එකේ සයිස් එක අනුව සහ කම්පියුටර් එකේ ටෙක්නොලොජි එක අනුව කම්පියුටර් එකේ සයිස් එක අනුව පරිගණක වර්ග කරන්න පුළුවන්. ඒ තාක්ෂණය අනුව ටෙක්නොලොජි එක අනුව කම්පියුටර්ස් වර්ග කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රමාණය අනුව කම්පියුටර් වර්ග කරනකොට අපිට කතා කරන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අංක 1 තමයි අපි කියන ඒවට සුපර් කම්පියුටර්ස් කියලා. සුපර් කම්පියුටර්ස්. මේ ඔක්කොම දැන් ලියා ගන්න එපා. ඔයාලට පෙන්වන්න ඕන නිසා ලියන්නේ මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන නිසා. ප්‍රසන්ටේෂන් එක මම ගෲප් එකට ෂෙයා කරන්නම්. රයිට්. මේක පේන්නේ නැද්ද? ම්, ම්, ම්. පේනවනේ අනිත් පැත්ත නෙමෙයිනේ පේන්නේ එදා වගේ. පේනවා කියලා දාලා තියෙනවා පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. රයිට් කමන්නේ. හරි ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ. මම මේ හරිය මේ ඉඩ තියෙන තැනක නැත්තම් බ්ලැන්ක් පේජ් එකක් අරගෙන ලියන්න. ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මොකද්ද පළවෙනි එක? සයිස් එක අනුව. දෙවෙනි එක තමා මේ කම්පියුටර් එකේ තියෙන ටෙක්නොලොජි එක අනුව. සෝරි මෙතන අකුරු වැරදිලා තියෙනවා. හරි. මේ ප්‍රමාණය අනුව කම්පියුටර්ස් බෙදනකොට අපි මේක මේ ප්‍රමාණය අනුව කියන එකත් ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. අපි පළවෙනි එකට කියනවා සුපර් කම්පියුටර්ස්. ඊළඟ කම්පියුටර්ස් වර්ගයට කියනවා අපි සර්වර් කම්පියුටර්ස්. ඊළඟ කොටසට අපි කියනවා සුපර් කම්පියුටර්ස්, සර්වර් කම්පියුටර්ස්, අනිත් එක මයික්‍රෝ කම්පියුටර්ස්. අපි දැන් බලමු මොකක්ද මේ සුපර් කම්පියුටර් එකක් කියලා. අපි තාම අපි පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එකට ආවේ නැහැ. සුපර් කම්පියුටර්ස්. රයිට්. මේ තියෙන සුපර් කම්පියුටර්ස් ගැන. බලන්න නෝට් එකේ තියෙනවා මෙම් පරිගණක ඉතා බල සම්පන්න වේ. අපි මේ කොටස් ටික ඉක්මනට කරගෙන යමු. මේ කම්පියුටර්ස් ඉතාමත්ම බල සම්පන්න වේ. මේ සුපර් කම්පියුටර්ස් කියන ඒවා. ගොඩක් පවර්ෆුල් මේ තියෙන මේ කම්පියුටර්ස්. මේ පවර්ෆුල් කියලා කියන්නේ කම්පියුටර් එකක සාමාන්‍යයෙන් පවර් එක කියලා කියන්නේ එක්තරා ටයිම් පීරියඩ් එකක එක්තරා කාලයක් තුල කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය. එතකොට මේ සුපර් කම්පියුටර්ස් කියන ඒවා සාමාන්‍යයෙන් නිකන් අපේ නෝමල් පාවිච්චි කරන්න ගන්නෑ. මේවා කරන්නේ ඔය
බෙහෙත් වර්ග හොයාගන්න. එතකොට කාලගුණය ආශ්‍රිත වැඩවලට ඊට පස්සේ ලොකු ගණිතමය සංකල්ප විසඳ ගන්න. ඒ වගේ ලොකු ප්‍රොසෙස් වලට තමයි මේ සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ. මේවා ගොඩාක් මිල අධිකයි සහ දුර්ලභයි. ඔය NASA එක වගේ කම්පැනිස් වල මේ සුපර් කම්පියුටර්ස් තියෙනවා. පොඩි අදහසක් ගන්න සුපර් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියලා අපි චූටි වීඩියෝ ක්ලිප් එකක් බලමු. The race for the world's fastest supercomputer is on. China held the lead for the last 5 years, but the United States has surged ahead with Summit. It's a $200 million government-funded supercomputer built for Oak Ridge National Laboratory in partnership with IBM and NVIDIA. But what is a supercomputer? Today's supercomputers are comprised මේ of ඔයාලට thousands. පේන්න තියෙන සුපර් කම්පියුටර්ස්. පේනවද මේ සාමාන්‍ය ලොකු හෝල් එකක ඕනේ මේ සුපර් කම්පියුටර්ස් තියන්න. මේකෙන් ලොකු රස්නයක් පිට වෙනවා. ෆුල් AC වෙලා තියෙන්න ඕනේ. එතකොට අපේ කම්පියුටර් එකක තියෙන හાર્ඩ් ඩිස්ක් එකයි දෙකයි නම් මේවා ඇතුලේ හાર્ඩ් ඩිස්ක් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ නෝමල් කම්පියුටර් එකේ තියෙන එක ප්‍රොසෙසර් එකයි නම් එක මදර්බෝඩ් එකේ ඉන්නේ මේවා ඇතුලේ ප්‍රොසෙසර්ස් ගණනාවක් තියෙනවා. Of connected processors, and their speed has grown exponentially over the past few decades. The first supercomputer, released in 1964, was called the CDC 6600. It used a single processor to achieve 3 million calculations per second. බලන්න පළවෙනි සුපර් කම්පියුටර් එක හදලා තියෙන 1964 ලු. ඒකේ නම තියෙන්නේ CDC 66.2. තප්පරයකට කැල්කියුලේෂන්ස් මිලියන 3ක්. තප්පරයක් ඇතුළත කැල්කියුලේෂන් මිලියන 3ක් කරන්න පුළුවන් මේ සුපර් කම්පියුටර් එකට. දැන් වෙනකොට නිකන් හිතලා බලන්නකෝ. While that may sound impressive, it is tens of thousands of times slower than an iPhone. If you have a smartphone, it is more powerful than the supercomputer that we had back in 1995 doing human genome. Today, Summit consists of over 36 දැන් අද වෙනකොට සාමාන්‍යයෙන් දල වශයෙන් දැන් මේ වෙද්දි නම් මීටත් වැඩි ප්‍රොසෙසර්ස් 36000ක් විතර මේ සුපර් කම්පියුටර් එකක තියෙනවා. 6,000 processors from IBM and NVIDIA that can perform 200 quadrillion calculations per second. What a typical computer will do in 30 years, this machine will do in an hour. Summit takes up 5,600 square feet of floor space and has nearly සාමාන්‍යයෙන් සුපර් කම්පියුටර් එකක් ඉන්ස්ටෝල් කරන්න සාමාන්‍යයෙන් මෙතන කියන විදිහට වර්ග අඩි 5600ක විතර ඉඩ ප්‍රමාණයක් ඕනේ. 200 miles of cable. It uses 4,000 gallons of water per minute to stay cool. මේවට මේ වෝටර් කූලින් සිස්ටම් තියෙන්නේ සාමාන්‍යයෙන් ගැලුම් 4000ක විතර වෝටර් කූලින් සිස්ටම් එකක් ඕනේ. ඒ වගේම කේබල්ස් මයිල්ස් 185ක්. ඒ කියන්නේ අතිවිශාල කේබල් ප්‍රමාණයක් ඕනේ සාමාන්‍ය මේක සුපර් කම්පියුටර් එකක් And ඉන්ස්ටෝල් consumes කරන්න. enough power to run 8,000 homes. But why do we need such fast computers? It has tangible results in terms of how it helps society at large. It will translate සාමාන්‍ය මේක කියන විදිහට මේ සුපර් කම්පියුටර් එකකට පවර් එක දෙන්න කරන්ට් එක දෙන්න සාමාන්‍යයෙන් ගෙවල් 8000කට විතර යන කරන්ට් එකක් මේක සුපර් කම්පියුටර් එකකට දෙන්න ඕනි කියලා කියනවා. into better appliances, better security systems, better delivery of power, more efficient. Supercomputers are used across all sectors, forecasting weather and climate trends, simulating nuclear tests, performing pharmaceutical research, and cracking encryption keys. මෙතනදී කියන්නේ සුපර් කම්පියුටර්ස් විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ කාලගුණික ආශ්‍රිතව පරීක්ෂණ කරන්න. එතකොට ෆිසික්ස් ආශ්‍රිතව බෙහෙත් නිෂ්පාදනය කරන්න. ඒ වගේ වැඩවලට තමයි මේ සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ. Summit is the first supercomputer designed for artificial intelligence applications, and researchers plan to use Summit for AI projects that could identify genetic predispositions to cancer. දැන් මේ අද වෙනකොට ක්වන්ටම් කම්පියුටර්ස් කියලා ඇවිල්ලා තියෙනවා. ඔය ක්වන්ටම් කම්පියුටර්ස් වලින් තමයි මේ ඔය රෂියා වලින් පිළිකා වලට මේ බෙහෙත් එහෙම හොයන්න try කරලා තිබ්බේ ඔය ක්වන්ටම් කම්පියුටර්ස් පාවිච්චි කරලා තමයි මගේ මතක හැටියට ඒ වගේ තමයි ඒ දවස්වල නිවුස් එක ගියේ. ක්වන්ටම් කම්පියුටර්ස් කියන එක සාමාන්‍ය මේ සුපර් කම්පියුටර්ස් වලට වඩා පවර්ෆුල් මේ ඉස්සරහට එන. හැබැයි දැන්ටත් ඉතින් නිල වශයෙන්ම පවර්ෆුල්ම කම්පියුටර් එක තියෙන්නේ සුපර් කම්පියුටර් එකක්. right.
ඔන්න ඔකයි සුපර් කම්පියුටර්ස් ගැන කතාව. ඊට පස්සේ දැන් අපි කතා කරේ අංක 1 මොකක්ද? සුපර් කම්පියුටර්ස් ගැන කතා කරා. ඊළඟ එක සර්වර් කම්පියුටර්ස්. මෙන්න මේ සර්වර් කම්පියුටර්ස් කියන එක නම් අපිට මාර විදිහට වැදගත්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැනේ. හරි. මේ සර්වර් කම්පියුටර්ස් කියන එක සාමාන්‍යයෙන් අපිට මාර විදිහට වැදගත්. ඒ කියන්නේ මේවා සර්වර් කම්පියුටර්ස් අපිට නිතරම අපිට අහන්න හම්බෙනවා. මේ සර්වර් එකේ ප්‍රශ්නයක් කියනවා. මේ සර්වර් කම්පියුටර්ස් ගැන අපිට නිතර දෙවෙලේ අහන්න හම්බෙනවා. මොකක්ද මේ සර්වර් කම්පියුටර් එකක් කියලා කියන්නේ? හරි. අපි යන් අපේ ප්‍රසන්ටේෂන් එකට. මේවා සුපර් කම්පියුටර්ස් වලට වඩා ප්‍රමාණයෙන් සහ බලයෙන්, ඒ කියන්නේ ප්‍රමාණයෙන්, පවර් එක අතින් සහ මිලෙන් ටිකක් අඩුයි සුපර් කම්පියුටර්ස් වලට වඩා. මේකෙදි පරිශීලකයන් විශාල ප්‍රමාණයකට, අපි ඒවට කියනවා ටර්මිනල්ස් කියලා. පරිශීලකයන් කියන්නේ කවුද? යූසර්ස්ලා. විශාල ප්‍රමාණයකට එකපාර සම්බන්ධ වෙන්න පුළුවන්. යම් උදාහරණයකට. ඕගොල්ලෝ දන්නවද ඩරාස් එක? එහෙම නැත්නම් අපි කියමු නිකන් Amazon එක, ඩරාස් එක, ඔය ඉක්මන් එක, ඔය වගේ වෙබ්සයිට්ස්. දැන් බලන්න ඩරාස් එක ගත්තට පස්සේ ඩරාස් එකේ ඉන්නවා ඔව් ඩරාස් එකේ ඉන්නවා බඩු විකුණන අය. අපි යාළුවට කියනවා සෙලර්ස්ලා කියලා. හිතන්නකෝ මේ තියෙන ඩරාස් එක කියලා. මම මෙතන දාන්නම්. මේ තියෙන ඩරාස් එක. මේ ඩරාස් එකේ ඉන්නවා කවුද? බඩු විකුණන අය. මම නිකන් අඳින්නම්. මෙන්න ඉන්නවා එක්කෙනෙක්. මෙන්න ඉන්නවා එක්කෙනෙක්. මේ ඉන්නේ බඩු විකුණන අය. එතකොට මේ ඩරාස් එකේම ඉන්නවා බඩු විකුණන අය. මේ ඉන්නේ හරි. මේ ඉන්නේ සෙලර්ස්ලා. මම මෙතන සෙල් කියලා ලියන්න. බඩු සල්ලි දීලා ගන්න අය. අපි යාළුවට කියනවා බයර්ස්ලා කියලා. බඩු සල්ලි දීලා ගන්න අය. අපිට පුළුවන් ඩරාස් එකේ වෙබ්සයිට් එකට යන්න. www.daras.lk මම daras.com හරි මොකක් හරි වෙබ්සයිට් එක සර්ච් කරලා අපි යනවා ඩරාස් එකට. ගිහලා අපි මොකක් හරි ඒකේ තියෙනවා ඔන්න බඩු මොනවා හරි තියෙනවා. අපි ඕඩර් කරපු ගමන් ඒක ගෙදරට එනවා. එතකොට ඒ ඕඩර් එක දාන කෙනා තමයි බයර්. බඩු සල්ලි දීලා ගන්න එක්කෙනා. මෙන්න ඉන්නවා සල්ලි දීලා ගන්න අය. අපි මෙයාලට කියමු නිකන් බයර්ස්ලා කියලා. බයර්ස්ලා. මේ තියෙන ඩරාස් එක හරි. මේ ඩරාස් එකෙන් මේ බයර් කෙනෙක් මොකක් හරි බඩුවක් ගත්තට පස්සේ ඒ බඩුව ගෙදරට එනවා. ගෙදරට අරගෙන එනවා. ඒ කියන්නේ ඒකේ මොකක් හරි ඩිලිවරි සිස්ටම් එකක් තියෙන්න ඕනේ. බඩුව ගෙදරට එන්න නම් මොකක් හරි ඩිලිවරි සිස්ටම් එකක් තියෙන්න ඕනේ. මෙන්න ඉන්නවා ඩිලිවර් කරන කට්ටිය. මේ ඉන්නේ ඩිලිවර් කරන කට්ටිය. ඩරාස් එකේ අපි දන්නවා බඩු ඔක්කොම විකුණන්න තියෙන ඔන්ලයින්. ඩරාස් එකේ තියෙන ඇත්තටම වෙබ්සයිට් එකක්. දැන් මගේ ළඟ තියෙනවා මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. මගේ ළඟ මේ වගේ මම මේ මාකපෙන් විකුණනවා. මගේ ළඟ තියෙන මාකපෙන් වල ෆොටෝස් ගහලා මට පුළුවන් ඩරාස් එකේ විකුණන්න දාන්න. ඒ කියන්නේ මම ගෙදර ඉඳලා ෆොටෝස් ගහලා ඩරාස් එකේ විකුණන්න දානවා. තව ළමෙක් ඉන්නවා එයාට මාකපෙන් එකක් ඕනේ. එයා ඩරාස් එකේ සර්ච් කරලා මගෙන් මාකපෙන් එක ගන්නවා. හරි. එතකොට මේ ඔක්කොම වෙන්නේ වෙබ්සයිට් එකක් හරහා. ඉතින් බලන්න මේ වෙබ්සයිට් එකට මේ ඩරාස් එකේ බඩු විකුණන අය කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් 1000ක් 500ක් 1000ක් ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඩරාස් එකේ බඩු විකුණන අය ඉන්නවා. සාමාන්‍යයෙන් ඩරාස් එකේ නිකන් උදාහරණයකට අපි කියමුකෝ 1000කට වඩා ඉන්නවා කියලා. ඔන්න ගොඩාක් අය මේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට බඩු සල්ලි දීලා ගන්න අය ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැමෝමත් මේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. නිකන් හිතමුකෝ ඒ 1000ක් විතර ඉන්නවා කියලා. එතකොට ඩිලිවර් කරන කට්ටිය. මිනිස්සෙක් බඩුවක් සල්ලි දීලා ගත්තට පස්සේ
මේ සෙලර් ඩිලිවර් සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. එතකොට මේ ඩිලිවර් කරන කට්ටියත් අනිවාර්යයෙන්ම මේ ඩරාස් එකේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඩිලිවර් රයිඩර්ස්ලාත් ඔන්න 1000ක් විතර ඉන්නවා. බඩු ලංකාව පුරා බෙදන ඩිලිවර් රයිඩර්ස්ලා. එතකොට බලන්න මෙතන 1000ක් ඉන්නවා, මෙතනත් 1000ක් ඉන්නවා, මෙතනත් 1000ක් ඉන්නවා. ඔය හැමෝම එක තැනක් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. ඩරාස් එකේ වෙබ්සයිට් එකත් එක්ක හැමෝම කනෙක්ට් වෙන්න ඕනේ. එතකොට බලන්න මේ යූසර්ස්ලා ලොකු ප්‍රමාණයකට මේ වගේ වෙබ්සයිට් එකක් හදලා මේ වගේ වෙබ්සයිට් එකක් රන් කරන්න අපේ සාමාන්‍ය කම්පියුටර් එකකට බෑ. අන්න ඒකට විසඳුමක් විදිහට තියෙනවා මොනවද? මේ කියන සර්වර් කම්පියුටර්ස්. එතකොට ඇත්තටම ඩරාස් එකේ හිතන්න මේක සර්වර් කම්පියුටර් එක කියලා. කම්පියුටර් එකක් තියෙනවා. ඒක ඇතුලේ ඩරාස් එකේ වෙබ්සයිට් එක තියෙනවා. ඩරාස් එකේ ඩේටාබේස් තියෙනවා. ඩේටාබේස් කියන්නේ මොනවද? නෑ නෑ බුක් එක ඕනේ නෑ. බුක් එක ඕනේ නෑ. මේක වෙනම එකක් කියන්නේ. මේ ඩරාස් එකේ වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට මේ ඩරාස් එකේ වෙබ්සයිට් එකට බඩු විකුණන අයත් ඉන්නවා. එයාලගේ විස්තර තියෙනවා මේ ඩරාස් එකේ මේ සර්වර් කම්පියුටර් එක ඇතුලේ. එතකොට නිතරම ඕඩර්ස් බඩු ගන්න සල්ලි දීලා ගන්න අය මේ ඩරාස් එකේ වෙබ්සයිට් එකට එනවා. ඩිලිවර් කරන අය මේ ඩරාස් එකේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට වැඩ ලොකු ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍ය අපේ කම්පියුටර් එකකට මේ වැඩ කරගන්න බෑ. ඉතින් ඒකට ඒ වැඩේ කරගන්න අපි පාවිච්චි කරනවා සර්වර් කම්පියුටර්ස්. එතකොට සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකක තියෙන එක හાર્ඩ් ඩිස්ක් එකයි නම් මේ සර්වර් රුවිනු නිදිමතයිද? මේ ඩරාස් එකේ මේ සර්වර් කම්පියුටර් එක ඇතුලේ හાર્ඩ් ඩිස්ක් ලොකු ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර්ස් වගේ 100 ගුණයක් විතර පර්ෆෝමන්ස් එක වැඩි මේ සර්වර් කම්පියුටර්ස් වල. අපි නිකන් ෆොටෝ එකක් බලමු නිකන් අදහසක් ගන්න සර්වර් කම්පියුටර් එකක් මොන වගේද කියලා. සාමාන්‍යයෙන් සර්වර් කම්පියුටර් එකක් මේ තියෙන්නේ මිනිස්සෙක් එක්ක සාපේක්ෂව. මේ තියෙන්නේ සර්වර් කම්පියුටර් එකක්. එතකොට මේ බලන්න මේකේ හાર્ඩ් ඩිස්ක් ලොකු ප්‍රමාණයක් තියෙනවා. එයා සාමාන්‍ය මේ වගේ මේ මැෂින්ස් ගොඩක් තියෙනවා. මේ තියෙන එක සර්වර් කම්පියුටර්. මෙතන දැන් සර්වර් කම්පියුටර්ස් මේ ගර්ල් අත තියාගෙන ඉන්න එක සර්වර් කම්පියුටර් එකකට. එතකොට මෙතන සර්වර් කම්පියුටර්ස් තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් විතර. මේ සර්වර් කම්පියුටර් ටිකක් බර වැඩි. හાર્ඩ් ඩිස්ක් ලොකු ප්‍රමාණයක් දාන්න පුළුවන්. RAM cards ලොකු ප්‍රමාණයක් දාන්න පුළුවන්. පවර්ෆුල් එක අතින් වැඩි. ඉතින් ඒකයි අපේ මේ මෙතන මේකෙදි කියන්නේ මේ පරිශීලකීන් විශාල ප්‍රමාණයක්. පරිශීලකීන්ට කියනවා අපි ටර්මිනල්ස් කියලා. දැන් ඩරාස් එකේ පරිශීලකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. බඩු විකුණන අය ඉන්නවා. බඩු සල්ලි දීලා ගන්න අය ඉන්නවා. ඩිලිවර් කරන අය ඉන්නවා. එතකොට ඒ හැමෝම එක සිස්ටම් එකක් එක කනෙක්ට් වෙන්න ඕනේ. ඒකට අපේ සාමාන්‍ය කම්පියුටර්ස් පාවිච්චි කරන්න බෑ. අපි ඒවට පාවිච්චි කරන්නේ සර්වර් කම්පියුටර්ස්. සර්වර් කම්පියුටර්ස් ගැන තව ඉස්සරහට යනකොට තව කතා කරනවා. ඊට පස්සේ ප්‍රමාණය අනුව වර්ග කරනකොට තියෙන තුන්වෙනි කම්පියුටර්ස් එකට අපි කියනවා මයික්‍රෝ කම්පියුටර්ස් කියලා. මේ මයික්‍රෝ කම්පියුටර්ස් කියන්නේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන කම්පියුටර් එක. කුඩා පරිගණකයකගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා අතර මේ පරිගණකයේ අඩු ධාරිතාවයකින් සහ අඩු මතකයක් මෙන්ම අඩු ප්‍රමාණයක් අඩු වේගයක් අඩු මිලකින් යුක්තයි විදුලි පරිභෝජනයත් ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් මේ මයික්‍රෝ කම්පියුටර්ස් කියන්නේ අපි පාවිච්චි කරන ලැප්ටොප් එක වේවා ඩෙස්ක්ටොප් එක වේවා ස්මාර්ට්ෆෝන් එක වේවා මේවට අපි කියනවා මයික්‍රෝ කම්පියුටර්ස් කියලා. එතකොට දැන් බලන්න ප්‍රමාණය අනුව පරිගණක ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. සුපර් කම්පියුටර්ස්, සර්වර් කම්පියුටර්ස්, මේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලාත් කියනවා ඒවට. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් කියන්නේ සර්වර් කම්පියුටර්ස් කියලා. ඊට පස්සේ මෙතන ඊළඟ එක මයික්‍රෝ කම්පියුටර්ස්. දැන් ප්‍රමාණය අනුව ප්‍රධාන කොටස් තුනයි ඔය තුන. පැහැදිලිනේ? සුපර් කම්පියුටර්ස් ගැන අවබෝධයක් දුන්නා. සුපර් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියලා. සර්වර් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් දුන්නා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ මයික්‍රෝ කම්පියුටර්ස් ගැන. ඊළඟට මම කිව්වා ප්‍රමාණය අනුව සහ තාක්ෂණය අනුව තමයි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන්නේ. මේ තාක්ෂණය අනුව ප්‍රධාන කොටස් වලට බෙදෙනකොට ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. හරිද? පළවෙනි එක තමයි ඇනලොග් කම්පියුටර්ස්. බලමු ඇනලොග් කම්පියුටර්ස් කියන්නේ මොනවද කියලා. පරිසරයේ සිදුවන වෙනස් වීම ආශ්‍රයෙන් තමයි මේ ඇනලොග් කම්පියුටර්ස් වැඩ කරන්නේ. උදාහරණයකට මාර්ග ලාම්ප් ඒ කියන්නේ මේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් තියෙන්නේ.
ඒවා ඇනලොග් කම්පියුටර්ස්. මොකද ට්‍රැෆික් ලයිට් එකේ රතු කහ කොළ පත්තු වෙන්නේ ඩිජිටල් සිග්නල් එකකින් නෙමෙයි. ඒක පාරේ තියෙන ඒ සෙන්සර්ස් වලින් ඒව වැඩ කරන්නේ. සෙන්සර් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන කිව්වොත් සෙන්සර් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. එක එක සෙන්සර් වර්ග තියෙනවා. මේ සෙන්සර් වැඩ කරන්නේ මේ පරිසරයේ තියෙන වෙනස්කම් එක්ක. හරිද? සෙන්සර් එකක් කියන්නේ නිකන් පොඩි කෑල්ලක්. පොඩි සර්කිට් එකක්, චූටි සර්කිට් එකක්. සමහර සෙන්සර්ස් තියෙන ඒ සෙන්සර් වලට පුළුවන් උෂ්ණත්වය අඳුරගන්න. දැන් උෂ්ණත්වය කියන්නේ පරිසරයේ සිදුවෙන වෙනස්කමක් නේ. සෙන්සර් එකට පුළුවන් උෂ්ණත්වය අඳුරගන්න. තව සෙන්සර්ස් තියෙනවා ඒවට පුළුවන් පීඩනය අඳුරගන්න. දැන් උෂ්ණත්වය අඳුරගන්න සෙන්සර් එක මම උදාහරණයකට කිව්වොත් මම මෙතන තියෙනවා මගේ මොකක් හරි ෆැක්ටරි එකක කාමරයක්. මේ කාමරේ ගිනි ගන්නවා වගේ බඩු ගොඩක් තියෙනවා. හරිද? මම මෙතනට හයි කරනවා සෙන්සර් එකක්. මේ තියෙන සෙන්සර් එක. මම මේ සෙන්සර් එකට කියනවා මේ කාමරයේ ඇතුලේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වුණොත් සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වුණොත් මේ කාමරයේ උෂ්ණත්වය ටක් ගාලා රතු පාට ලයිට් එකක් පත්තු කරන්න කියලා කියනවා. එතකොට මේ සෙන්සර් එක ඔන්න වැඩ කරනවා. හැමදාම මේ සෙන්සර් එක වැඩ කරනවා. බැරි වෙලා හරි මේ කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වුණොත් අන්න මේ සෙන්සර් එකෙන් ටක් ගාලා අඳුර ගන්නවා. එයා මොකද කරන්නේ? රතු පාට ලයිට් එකක් පත්තු කරනවා. ඒ වගේ තමයි ඔය දැකලා ඇති ෆැක්ටරිස් වල එහෙම ටක් ගාලා ගිනි ගත්ත ගමන් ඔය එලාම් සිස්ටම් පත්තු වෙන්නේ ගින්නක් කියලා. ඒ වැඩ කරන්නේ මේ සෙන්සර් වලින්. එතකොට මේ සෙන්සර් එක කොහොමද කමියුනිකේට් කරේ? කොහොමද එයා ඒ සිග්නල් එක ගත්තේ? උෂ්ණත්වය. දැන් උෂ්ණත්වය කියන්නේ ඇනලොග් එකක්. පරිසරයේ සිදුවන වෙනස්කම් කියන්නේ ඒකයි. හරිද? මම නිකන් මේ සරලව කියලා දුන්නේ සෙන්සර් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ඇනලොග් කම්පියුටර්ස් කියන්නේ ඔය වෝල්ටීයතාවය, උෂ්ණත්වය, පීඩනය වගේ දේවල් බලලා ඒවත් එක්කම මේ කරන්ට් එකක් නිපදවනවා ඒකෙන්. හරිද? කාලගුණ මිනුම් යන්ත්‍ර තියෙන්නේ ඒවා. එතකොට ඔය ඩිජිටල් උණ කට්ට තියෙන්නේ. අපිට කියන්නේ උණ කටුව කියලා. ඒක ඩිජිටල් එක. ඒක ඇවිල්ලා ඇනලොග් කම්පියුටර් එකක්. හරි? එතකොට මේ මොනවද? ට්‍රැෆික් ලයිට් සිස්ටම් ඒවා ඇනලොග්. ඇනලොග් සිග්නල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ওই පරිසරයේ සිදුවෙන වෙනස්කමක් ඒ වගේ දෙයකින් එන එකක්. එතකොට ඩිජිටල් කම්පියුටර්ස්. ඒක ඇනලොග් කම්පියුටර්ස් ඒක ඉවරයි. ඩිජිටල් කම්පියුටර්ස්. අප විසින් එදිනෙදා පාවිච්චි කරන කම්පියුටර්ස් මේ ඩිජිටල් කම්පියුටර්ස්. නිකන් නෝමල් කම්පියුටර්ස් අපි පාවිච්චි කරන්නේ එදිනෙදා කරන්ට් එකකින් පාවිච්චි කරන ඒවා ඩිජිටල් කම්පියුටර්ස්. තව තියෙනවා අංක 3 හයිබ්‍රිඩ් කම්පියුටර්ස්. බලන්න මම මේ ටික මේ කරගෙන යන්නේ තාක්ෂණය අනුව කම්පියුටර්ස් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඇනලොග් කම්පියුටර්ස්, ඩිජිටල් කම්පියුටර්ස්, හයිබ්‍රිඩ් කම්පියුටර්ස්. මේ හයිබ්‍රිඩ් කියන එකේ තේරුම වෙන්නේ ඇනලොග් සිග්නලුත් වැඩ කරනවා ඩිජිටල් සිග්නලුත් වැඩ කරනවා. අපි නිකන් උදාහරණ ටිකකට ගිහිල්ලා කතා කරමු. ඕගොල්ලෝ දැකලා ඇති ECG මැෂින්. අර ඉස්පිරිතාලවල අර ඇඟට නිකන් බට වගේ ගහලා තියෙන්නේ. ගහලා පොඩි කම්පියුටර් එකක් වගේ තියෙනවා. මේකේ වැටෙනවා. හાર્ට් බීට් එක මෙච්චරයි පොඩි අමුතු දේවල් ටිකක් වෙනවා. ඒක ඒ කම්පියුටර් එක වැඩ කරන්නේ ඩිජිටල්. හැබැයි අර අපේ ඇඟට ගහලා තියලා තියෙන අර බට ඒවෙන් වෙන්නේ මොකක්ද? අපේ ඇඟේ තියෙන ඇඟ ගැහෙන විදිය, ඇඟේ රස්නේ, ඒ දේවල් ඒව ඇවිල්ලා ඇනලොග් සිග්නල්. එතකොට ඇනලොග් සිග්නලුත් වැඩ කරනවා ඒකේ ඩිජිටල් සිග්නලුත් වැඩ කරනවා. අපි ඒවට කියනවා හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා. සරලවම අපි දැන් මේ කොටස ඉවර කරා. ප්‍රමාණය අනුව පරිගණක වර්ග කරන්න පුළුවන් සුපර් කම්පියුටර්ස්, සර්වර් කම්පියුටර්ස්, මයික්‍රෝ කම්පියුටර්ස්. මේ සර්වර් කම්පියුටර්ස් ගැන අපි ටිකක් ඉස්සරහට කතා කරනවා. උදාහරණකුත් අපි දැන් කතා කරා ඩරාස් එකේ සිස්ටම් එක ගැන කියලා. ඊට පස්සේ මයික්‍රෝ කම්පියුටර්ස් කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන කම්පියුටර්ස්. අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඒක ගැන. ඊට අමතරව තාක්ෂණය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ඇනලොග් කම්පියුටර්ස්, ඩිජිටල් කම්පියුටර්ස් සහ හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා. chat එකට මැසේජ් එකක් දාන්න තේරුණාද? පරිගණක වර්ගීකරණය කියලා කරන්න තියෙන එච්චරයි. ওই ටික ගැන දැනගත්තාම ඇති.
සෝරි. හරි මයික් එක ඕෆ් වෙලා තියෙන්නේ. මේ මම දැන් කී හිටියේ මේ දේවල් දැනගන්නේ නැතුව නිකම්ම කම්පියුටර් එක පුළුවන් වෙනවා කියන්නේ නිකන් එක මදි නිකන් හිස් වගේ. තේරෙනවද? කම්පියුටර්ස් ඉගෙන ගන්නවා නම් මේ දේවල් ඉගෙනගෙන ඉන්න ඕනේ. මේ දේවල් ඉගෙනගෙන කියන්නේ මේ දේවල් දැනුමේ තියෙන්න ඕනේ. වයසට ගියත් කමන්නේ. ස්කූල් ස්ටුඩන්ට්ලා නම් මේවා කොහොමත් ඕනේ. මම කියන්නේ විශේෂයෙන්ම කියන්නේ ජොබ් කරන අයට වයසින් වැඩි කට්ටියට මේ දේවල් දන්නේ නැතුව අරක දන්නවා කියන්නේ නිකන් අර හිස්. ඒක වටින්නේ නැහැ. මේ දේවල් එක මේක ඉගෙන ගන්නකොට තමයි මේක ගැන හරියටම නොලෙජ් එක එන්නේ. ඉතින් එතකොට මේ දේවල් එක පිළිවෙලට යනකොට අපිට අනිවාර්යෙන් මේක ගැන ඉගෙන ගන්න පුළුවන්. හරි. ඔව් මේ මයික් ඔෆ් වෙලා තමයි මාත් පස්සේ දැක්කේ. ඔන්න දැන් පරිගණක වර්ගීකරණය ඉවරයි. දැන් අපි කෙලින්ම ටික ටික අපි මේ අපේ කම්පියුටර් එක ගැන ඉගෙන ගන්න යන්නේ. අපි යන් අපේ බුක් එකට යන්න කලින් හරි. ඉන්පුට් අවුට්පුට් ගැන ගිය සතියේ මාරම ක්ලියර් විදිහට අපි කතා කරා. දැන් මේ අද පළවෙනි පාරටම ඉන්න නිසා පොඩ්ඩක් රෆ්ලි ඒක ගැන කතා කරලා මෙතනින් එහා ටිකට යන්න. ඉන්පුට් බලන්නේ වචනය ඉන්පුට්. ඉන් කියන්නේ මොකද්ද? ඇතුළට. පුට් කියන්නේ යොමු කරනවා වගේ. එතකොට ඉන්පුට් කියන්නේ අපි දේවල් කම්පියුටර් එකට දාන්න. ඉන්පුට් කරනවා කියන්නේ අපි දේවල් කම්පියුටර් එකට දානවා. අවුට්පුට් කියන්නේ කම්පියුටර් එකට දැම්මට පස්සේ කම්පියුටර් එක ඇතුලේ මොකක් හරි ක්‍රියාවලියක් වෙනවා. අපි ඒකට කියනවා ප්‍රොසෙස් එකක් කියලා. කම්පියුටර් එක ඇතුලේ වෙන ක්‍රියාවලියට අපි කියනවා ප්‍රොසෙස් එකක් කියලා. කම්පියුටර් එකට දේවල් අපි ඉන්පුට් කරනවා. ඉන්පුට් කරාට පස්සේ කම්පියුටර් එකෙන් දේවල් එළියට එන එකට අපි කියනවා අවුට්පුට් එක කියලා. ඉන්පුට් කරනවා කම්පියුටර් එක ඇතුලේ ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ දේවල් අවුට්පුට් වෙනවා. අපි කම්පියුටර් එකට ඉන්පුට් කරන්නේ data. දත්ත තමයි අපි කම්පියුටර් එකට ඉන්පුට් කරන්නේ. දත්තවලට වැඩි ලොකු අර්ථයක් නැහැ. අංක වෙන්න පුළුවන්, වචන වෙන්න පුළුවන්, සලකුණු වෙන්න පුළුවන්. ගිය සතියේ කතා කරන්නේ දත්ත ගැන. දත්ත තමයි කම්පියුටර් එකට ඉන්පුට් කරන්නේ. කම්පියුටර් එකෙන් අවුට්පුට් එක විදිහට එළියට එන්නේ තොරතුරු. අපි ඒවට කියනවා ඉන්ෆෝමේෂන් කියලා. එතකොට අපි දැන් දත්ත data process කරනවා කියලා මං කියවනේ කම්පියුටර් එක. කම්පියුටර් එක කියන්නේ දත්ත process කරන්න තියෙන ප්‍රධානම tool එක. අපි ඒකයි කම්පියුටර් එක ගැන ඉගෙන ගන්නේ. තේරුණාද? දත්ත සකස් කරන්න තියෙන ප්‍රධානම tool එක තමයි කම්පියුටර් එක. ඉතින් ඒක නිසා අපි කම්පියුටර් එක ගැන ඉගෙන ගන්නවා. අපි කොහොමද මේ කම්පියුටර් එකට දත්ත ඇතුළත් කරන්නේ? දැන් මිනිස්සෙක් එක්ක දේවල් sannivedanaya කරනකොට අපිට පුළුවන් කටින් කියන්න. මේ මිනිස්සයා අහගෙන ඉන්නවා, මේ මිනිස්සයාගේ කන් දෙකට ඇහෙනවා. අපි කටින් කියනවා. කම්පියුටර් එකට පුළුවන් ද අපි ඉස්සරහට කියලා කටින් දේවල් කියන්න? බෑ. ඉතින් ඒකට අපි පාවිච්චි කරනවා input devices. devices අලුත් වචනයක්. මොකක්ද device එකක් කියන්නේ? හොඳට ඔලුවට ගන්න මොකක් හරි device එකක් කියන්නේ සරලවම කිව්වොත් අපිට අතින් අල්ලන්න පුළුවන් කෑල්ලක්. හරි device එකක් කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් මොකක් හරි කොටසක් කෑල්ලක්. ඉතින් අපි කම්පියුටර් එකට දේවල් ඉන්පුට් කරන්න පාවිච්චි කරන ඩිවයිස් වලට කියනවා ඉන්පුට් ඩිවයිස් කියලා. කියන්නේ කම්පියුටර් එකත් එක්ක අපි sannivedanaya කරන්න. අපි කියන්නේ කවුද? කම්පියුටර් එක පාවිච්චි කරන කෙනා. පාවිච්චි කරන කෙනාට අපි ලස්සන වචනයක් කියනවා user කියලා. මේ user කම්පියුටර් එක පාවිච්චි කරන කෙනා කම්පියුටර් එකට දේවල් කියන්න කම්පියුටර් එකත් එක්ක දත්ත sannivedanaya කරන්න පාවිච්චි කරනවා devices මොනවා හරි කෑලි කියලා මම කිව්වා. ඒවට අපි කියනවා input devices කියලා. ඔව් ගිය සතියේ රෙකෝඩින් එක දැම්මා. මම ආයිත් ගෲප් එකට දාන්න කියන්නම්. ගිය සතියේ රෙකෝඩින් එක දැම්මා. input devices. එතකොට මේ කම්පියුටර් එකත් එක්ක අපි ගනුදෙනු කරන්නේ අපිට කතා කරලා දේවල් කියන්න බෑ. මේ input devices පාවිච්චි කරලා තමයි අපි කම්පියුටර් එකට එක එක දේවල් කියන්නේ. අපි කියන දේවල් ඒවට කියනවා අපි instruction කියලා. අපි උපදේශන දෙන්නේ කම්පියුටර් එකට. කම්පියුටර් එකට අපි කියනවා ක්ලික් කරනවා.
ක්ලික් කරනවා කියන්නේ අපි උපදේශයක් දෙනවා. ක්ලික් කරන්න. ඒ අකුර ඔබන්න කියලා අපි උපදේශයක් දෙනවා. එතකොට ඒ අකුර කම්පියුටර් එක ඇතුළට යනවා. ඒ වගේ. මම මේ සරලවම කියලා දෙන්නේ මොකද මම ගිය සතියේත් මේ කතාව කිව්වා. 6 වසරේ ඉඳලා වයස අවුරුදු 50 55 වෙනකන් කට්ටිය ඉන්නවා. දැන් 6 7 8 වසර වල ළමයිට මේවා ටක් ගාලා අල්ලගන්න පුළුවන්. 10 11 වසර වල ළමයිට එහෙම මේ විදි IT කරන ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලෝ මේ ඕල්රෙඩි මේ වෙද්දි මේවා දන්නවා. අපි මේ සරලව බිඳුවෙම ඉඳලා යන නිසා තමයි මේ එකම දේ නැවත නැවත කිය එතකොට වැඩිපුර ඔලුවට දාන්න මම මේ ෆුල් try එක දෙන්නේ මෙහෙම ඒකයි මේ එකම දේ නැවත නැවත රිපීට් කරන්නේ. එතකොට input devices කියලා කියනවා කම්පියුටර් එකට දේවල් ඇතුළත් කරන්න පුළුවන් devices වල device එකක් කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කැලලක්. මොනවද මේ input devices? අපි කොහොමද කම්පියුටර් එකත් එක්ක සංනිවේදනය කරන්නේ කතා කරන්නේ? අපිට තියෙනවා mouse එක. මම හිතනවා mouse එක හැමෝම දන්නවා ඇති කියලා. දැන් ලැප්ටොප් එකක නම් තියෙනවා ටච් පෑඩ් එක කියලා එකක්. හරි. මේ ඊතලේ මෙහෙ යන්නේ mouse එක නිසා. කීබෝඩ් එක. කම්පියුටර් එකට අපිට දේවල් ටයිප් කරන්න පුළුවන් මේ කීබෝඩ් එක පාවිච්චි කරලා. මයික්‍රොෆෝන් එක. මයික්‍රොෆෝන් එක. දැන් මම මේ මයික් එකක් පාවිච්චි කරලා තමයි ඔයාලට දේවල් කියන්නේ. එතකොට මේ මයික්‍රොෆෝන් එක හරහා කම්පියුටර් එක ඇතුළට යන්නේ මොනවද? සවුන්ඩ්. ශබ්දය කියන එක තමයි මේ මයික් එකෙන් කම්පියුටර් එක ඇතුළට යන්නේ. වෙබ් කැමරා එක. දැන් මගේ කැමරා එක තියෙන නිසා ඔයාලට මාව පේනවා. කැමරා එකෙන් කම්පියුටර් එක ඇතුළට යන්නේ මොනවද? වීඩියෝ. කැමරා එකකින් වීඩියෝ එකක් තමයි කම්පියුටර් එක ඇතුළට යන්නේ. මයික් එකකින් මොකක් හරි සවුන්ඩ් එකක්. එතකොට මේ බාකෝඩ් රීඩර් එක ඔයගොල්ලෝ දැකලා ඇති ඔය තියෙනවා මොනවද මේ ෆුඩ් සිටි වල සුපර් මාකට් වල එහෙම බාකෝඩ් රීඩර්ස්. ස්කෑනර් එක. මේ ස්කෑනර් එක කියන්නේ නිකන් printer එකක් වගේ එකක්. මේ ස්කෑනර් එකට පුළුවන් අපේ නිකන් තියෙන පොතක් වගේ දෙයක් මේ ස්කෑනර් එකට දැම්මට පස්සේ ඔටෝමැටිකලි මේකේ තියෙන අකුරු ටික ස්කෑන් කරලා ගන්න. සරලව මේ වගේ එකක්. ඒ කියන්නේ ස්කෑනර් එකෙන් පොතක තියෙන දෙයක් හෝ කොහොම හරි නිකන් අපිට අල්ලන්න පුළුවන් දෙයක තියෙන දෙයක් කම්පියුටර් එක ඇතුළට ඩිජිටල් විදිහට ගන්න පාවිච්චි කරන ස්කෑන් එක. එතකොට ස්කෑන් එකත් කම්පියුටර් එකට දේවල් ඉන්පුට් කරන්න පාවිච්චි කරන ඩිවයිස් එකක්. දැන් මේ මවුස් එක ඇවිල්ලා ඩිවයිස් එකක්. අතින් අල්ලන්න පුළුවන් කෑල්ලක් නේ හරිනේ. කීබෝඩ් එකත් ඩිවයිස් එකක්. මෙතන මතක තියාගන්න ඕන ප්‍රධාන දෙයක් තියෙනවා. මේ කීබෝඩ් එක කියලා කියන්නේ මේන්ම ඉන්පුට් ඩිවයිස් එක. ඉන්පුට් ඩිවයිස් වලින් තියෙන ප්‍රධානම ඉන්පුට් ඩිවයිස් එක තමයි කීබෝඩ් එක කියලා කියන්නේ. ඊට අමතරව මවුස් එක, කීබෝඩ් එක, මයික් එක, වෙබ් කැම් එක, බාකෝඩ් රීඩර් එක, ස්කෑනර් එක, ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපි කම්පියුටර් එකට දේවල් කියනවා. කම්පියුටර් එකත් එක්ක අපි කතා කරන්නේ මේ දේවල් පාවිච්චි කරලා, මේ ඩිවයිසස් පාවිච්චි කරලා. ඉන්පුට් අපි හරි කම්පියුටර් එකට ඕකේ ඉන්පුට් කරන්නේ ඉන්පුට් ඩිවයිසස් පාවිච්චි කරනවා. කම්පියුටර් එකෙන් දේවල් අවුට්පුට් වෙන්නේ කොහොමද? කම්පියුටර් එක අපිට කට ඇරලා කියනවාද මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා නෑනේ. කම්පියුටර් එකේ කම්පියුටර් එකට අපි ඔන්න අපි මොන හරි ටිකක් ඉන්පුට් කරනවා. කම්පියුටර් එකේ ඇතුලේ ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ අවුට්පුට් එකක් එන්න ඕනේ. අපිට එළියට ඒ දේවල් දෙන්න ඕනේ. කොහොමද කම්පියුටර් එක අපිට එළියට ඒ දේවල් දෙන්නේ? ඒවට අපි කියනවා අවුට්පුට් ඩිවයිසස්. මේ මොනිටර් එක. මොනිටර් එක තමයි දැන් කීබෝඩ් එක තමයි ප්‍රධාන ඉන්පුට් ඩිවයිස් එක. මොනිටර් එක තමයි ප්‍රධානම අවුට්පුට් ඩිවයිස් එක. අපි කීබෝඩ් එකෙන් ටයිප් කරලා මවුස් එකෙන් ක්ලික් කරලා ඒ වෙන දේවල් අපිට මොනිටර් එකෙන් තමයි පෙන්වන්නේ. මොනිටර් එකෙන් පෙන්වන දේවල් හොඳට අහගන්න අපිට අතින් අල්ලන්න පුළුවන්ද? බෑ නේ. මොනිටර් එකෙන් අපිට පෙන්වන ස්ක්‍රීන් එකේ පේන දේවල් අපිට අතින් අල්ලන්න බෑ. but printer එකෙන් අපිට එළියට එන දේවල් කම්පියුටර් එකේ තියෙන ડોකියුමන්ට් එකක් අපි print එක පාවිච්චි කරලා ඒක output කරගන්නවා. ඒක අතින් අල්ලන්න පුළුවන්. පැහැදිලිනේ? print එකෙන් එළියට එන එක අපිට අතින් අල්ලන්න පුළුවන්. කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක පේන දේ අපිට අතින් අල්ලන්න බෑ. එතකොට තේරුම් ගන්න output වෙන එක ප්‍රධාන ක්‍රම දෙකකට එළියට එනවා. දෙකකට නෙමෙයි අතන තුනකට එළියට එනවා. එකක් අපි කියනවා soft copy කියලා. හරිද? soft copy. soft copy කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි විදිහට එළියට එන දේවල්. හරි. sorry මෙතන p අකුරු දෙකක් වෙදිලා. soft copy කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි දේවල්. මොකද මොනිටර් එකෙන් පේන දේවල් එතකොට මොනවද? soft copy. print එකෙන් එළියට එන ඒවා. අපි ඒවට කියනවා hard copy කියලා. මොනවද? hard copy. hard copy එකක් අපිට හැමතිස්සෙම අතින් අල්ලන්න පුළුවන්. soft copy එකක් අපිට අතින් අල්ලන්න බෑ. උදාහරණයකට ඔයගොල්ලෝ දැකලා තියෙනවා PDF නේ. මම හිතනවා හැමෝම වචනේ අහලා ඇති දැකලා ඇති PDF එක. PDF එක ඇවිල්ලා soft copy එකක්. PDF එක අපිට පුළුවන් ෆෝන් එකෙන් බලන්න.
ඒ PDF එක අපි print out එකක් විදිහට එළියට ගත්තොත් ඒක soft copy එකක්. එතකොට PDF එක print out එකකින් එළියට ගත්තොත් ඒක hard copy එකක්. PDF එක කියන්නේ soft copy එකක්. තේරෙනවනේ වෙනස? ඊට අමතරව තව එක ක්‍රමයක් තියෙනවා. අපිට කම්පියුටර් එකෙන් දේවල් එළියට එන sounds විදිහට එළියට එනවා. sound විදිහට එළියට එන්න මොනවාද පාවිච්චි කරන device එක? speakers. කම්පියුටර් එකේ තියෙන ස්පීකර් එකක්. ඒ ස්පීකර් එකෙන් දේවල් එළියට එනවා sound ශබ්ද විදිහට. එතකොට දේවල් කම්පියුටර් එකෙන් අපිට දේවල් එළියට එන ප්‍රධාන ක්‍රම තුනයි. එක්ක soft copy එකක්, නැත්නම් hard copy එකක්, නැත්නම් sound එකක්. ඔය ක්‍රම තුනෙන් එකකට කම්පියුටර් එකෙන් දේවල් output වෙන්න ඕනේ. මොනිටර් එක තමයි ප්‍රධානම output device එක. ඊට අමතරව printer එක කියන්නේ output device එකක්. ස්පීකර් එක කියන්නේ දේවල් එළියට එන output device එකක්. ප්‍රොජෙක්ටර් එක කියන්නේ output device එක. හරිද? ඔන්න input devices output devices ගැන කියලා දෙන්න පුළුවන් සරලම විදිහට කියලා දුන්නා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් chat එකට message එකක් දාන්න ආයිත් කියලා දෙනවා. device එකක් කියන්නේ මොකක්ද කියන එක මෙතනදී තේරෙන්න ඕනේ. device එකක් කියන්නේ මොකක් හරි අතින් අල්ලන්න පුළුවන් කෑල්ලක් කියන එක තේරෙන්න ඕනේ. input device එකක් කියන්නේ අපි කම්පියුටර් එකට දේවල් කියන්න, කම්පියුටර් එකත් එක්ක අපි කතා කරන්න, කම්පියුටර් එකට අපිට දේවල් ඇතුළට දෙන්න තියෙන ප්‍රධානම කෑලි. එහෙම නැත්නම් device වලට අපි කියනවා input device කියලා. keyboard එක, mouse එක, monitor එක, camera එක, mic එක වගේ දේවල්. කම්පියුටර් එකෙන් ඒ දේවල් එළියට එන්න, output වෙන්න පාවිච්චි කරන devices වලට අපි කියනවා output devices කියලා. ප්‍රධානම output devices තමයි monitor එක, printer එක, speakers සහ projectors වගේ දේවල් උදාහරණ වලට ගන්න පුළුවන්. ප්‍රභු දිනේ සර් කියලා දෙන දේවල් සුපිරියටම තේරෙනවා. thank you ප්‍රභු දිනේ. රුයින්දු තේරුණා. good නියමයි. අපි යන් ඉස්සරහට. ඔන්න අපි දැන් කම්පියුටර් වර්ගීකරණය ගැන කතා කරා. input devices output devices ගැන කතා කරා. ඕගොල්ලෝ කම්පියුටර් සම්බන්ධ උපාධියක් කරන්න ගියත් ওই දේවල් කියලා දෙනවා. හරි. කවින් හොඳටම තේරුණා සර්. good. හරි. ඔන්න දැන් දන්නවා device එකක් කියන්නේ මොකක්ද කියලා. ඕක ඔළුවේ තියාගෙන device එකක් කියන්නේ මොකක්ද කියන එක ඔළුවේ තියාගෙන අපි යන් ඊළඟ කොටසට. අපි දැන් මේ කම්පියුටර් එකේ තියෙන කොටස් ටික එකින් එක ගැන කතා කරනවා. මේ කොටස මේ පාර්ට් එක ඉවරුණාට පස්සේ සම්පූර්ණයෙන් මේ කියන්නේ අද දවස් ඉවර කරගන්න බැරි වෙයි. ලබන සතියේ පැය භාගයක් විනාඩි 40ක් වගේ ඇතුළත මේ බුක් එකේ තියෙන සම්පූර්ණ තියරි කොටස් ටික ඉවර වෙනවා. ඒ කොටස් ටික ඉවරුණාට පස්සේ ඔයාලට සම්පූර්ණ අවබෝධයක් එනවා කොහොමද මේ මැෂින් එක කොහොමද මේ කම්පියුටර් එක වැඩ කරන්නේ කියන එක ගැන. right. අපි ඊළඟට යනවා සිස්ටම් යුනිට් එකක්. හරිද? සිස්ටම් යුනිට් එකක්. ඔන්න වචනයක් ආවලු දැන් සිස්ටම් යුනිට් එකක්. මොකක්ද මේ සිස්ටම් යුනිට් එකක් කියලා කියන්නේ? කම්පියුටර්ස් වල තියෙන කේසින් එක කියලා එකක්. මම ෆොටෝ එකක් පෙන්නන්නම්. කම්පියුටර් වල තියෙන කේසින් කියලා. මේ තියෙන්නේ මේ පෙට්ටිය වගේ එකට අපි කියනවා කේසින් එකක් කියලා. හරිද? කේසින් එක. මේ කේසින් එක කොහමද සිස්ටම් යුනිට් එකක් වෙන්නේ? මේක ඇවිල්ලා නිකන් හිස් පෙට්ටියක් විතරයි ළමයි. හරිද? මේක මම මේ සරලව තේරෙන සිංහලෙන් කතා කරන්නේ. මේක ඇවිල්ලා හිස් පෙට්ටියක්. මේ හිස් පෙට්ටිය ඇතුළට හරිද? මේ හිස් පෙට්ටිය ඇතුළට අපි දානවා මදර් බෝඩ් එකක් දැම්මට පස්සේ ප්‍රොසෙසර් එක දැම්මට පස්සේ RAM ටික ගහලා ඊට පස්සේ පවර් සප්ලයි එක දීලා ඔය කෑලි මෙන්න මේ පේන කෑලි ඔක්කොම ටික හයි කරාට පස්සේ මේ තියෙන කෑලි මේ ඩිවයිසස් ඔක්කොම හයි කරාට පස්සේ මේ හැම කොටසක් ගැනම අපි වෙනම කතා කරනවා. ඔළුවට දාගන්න මේක ඇවිල්ලා කේසින් එක. මේ වටේ තියෙන පෙට්ටිය කේසින් එක. මේ කේසින් එකට මේ කෑලි බෑලි ඔක්කොම ටික හයි කරාට පස්සේ අපි මේකට කියනවා සිස්ටම් යුනිට් එකක් කියලා.
පැහැදිලිද? ඒකේ දැන් නෝට් ලියන්න යන්න එපා, කරුණා කරලා අහගෙන ඉන්න. ඒ ඇති. මොකද රෙකෝඩින් එක හම්බෙනවනේ. ඊට පස්සේ මේක නවත්ත පුළුවන් ලියා ගන්න දේවල් ලියා ගන්න. මේ මම දැන් හිටියේ මේ හිස් පෙට්ටියට මේ තියෙන කම්පියුටර් එකේ මේ පවර් සප්ලයි එක, මදර් බෝඩ් එක, ඊට පස්සේ මේ ග්‍රැෆික් කාඩ් එක, හાર્ඩ් ඩිස්ක් එක, ඔය කෑලි ඔක්කොම ටික සෙට් කරාට පස්සේ මේකට අපි කියනවා සිස්ටම් යුනිට් එකක්. මේ කෑලි මුකුත් නැතුව මෙන්න මේ වගේ හිස් පෙට්ටියක් නම් තියෙන්නේ. අපි මේකට කියනවා කේසින් එක කියලා. හරිද? ඒක ගැන පටල ගන්න නිසා තමයි මේ පටන් ගත්ත ගමන් කේසින් එකේ සිස්ටම් යුනිට් එකේ වෙනස පැහැදිලි කරේ. එතකොට මේ දැන් තේරෙනව නෑ මේ කේසින් එකක් එන්නේ කියලා. මේ කෑලි ටික අපිට මේසේ ලෑල්ලක් උඩ තියාගෙන ඉන්න බෑනේ. මේ කෑලි ටික හරියට බොක්ස් එකකට දාන්න ඕනේ. මොකද මේ මදර් බෝඩ් එක මේ වයර් ඔක්කොම මේසේ උඩ තියාගෙන වැඩ කරන්නත් පුළුවන්. ඒ වුණාට එහෙම බෑනේ. අපිට මේක පිළිවෙලකට තියන්න බෑ. ඒක නිසා කේසින් එකකට මේ කෑලි ඔක්කොම ටික සෙට් කරනවා. ඒ සෙට් කරාට පස්සේ ඒ සම්පූර්ණ යුනිට් එකට කියනවා අපි සිස්ටම් යුනිට් එකක් කියලා. හරිද? එතකොට මේ සිස්ටම් යුනිට් එකක් ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එක කියලා එකක් තියෙනවා. ප්‍රොසෙසර් එක, CPU එක, Central Processing Unit එක. ඔය තුනම එකයි. CPU එක කියන්නේ කියන නම පාවිච්චි කරනවා. ප්‍රොසෙසර් එක කියන නම පාවිච්චි කරනවා. Central Processing Unit කියන නම පාවිච්චි කරනවා. ඔය තුනටම කියන්නේ එක කෑල්ලකට කියන නම් තුනක් ඕක. ඊට පස්සේ මෙමරි කියන්නේ RAM එක කියලා තියෙනවා. ඊට පස්සේ hard disk එක ඔය වගේ කෑලි ටික. disk devices කියලා මෙතන mainly කියලා තියෙන hard disk එක ගැන. ඊට අමතරව සවුන්ඩ් කාඩ්ස්, ග්‍රැෆික් කාඩ්ස්, නෙට්වර්ක් කාඩ්ස් මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. අපිට කැමති නම් අපිට සෙට් කරගන්න පුළුවන්. පෝර්ට්ස් මේ පෝර්ට්ස් ඕල්රෙඩි අපේ මේ මදර් බෝඩ් එකේ තියෙනවා. ඊට අමතරව පවර් සප්ලයි එක. මේ හැම කොටසකටම වෙන වෙනම කරන්ට් එක දෙන්න ඕනේ. හරිද? ඒ කරන්ට් එක දෙන්න පාවිච්චි කරනවා පවර් සප්ලයි එක කියලා එකක්. ඔන්න ඔය කොටස් ටික තමයි මෙන්න මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ මේන්ලි අපිට ඇතුලේ තියෙන්නේ. තේරුණාද? අපි දැන් එකින් එක මේකේ කොටස් ගැන කතා කරන්න යනවා. අපි මුලින්ම කතා කරනවා මදර් බෝඩ් එක ගැන. හැමෝම අහලා ඇති වචනේ. මදර් බෝඩ් එක. කම්පියුටර් එකක විතරක් නෙමෙයි. ටීවී එකක් වේවා, කැසට් එකක් වේවා, ස්මාර්ට් වොච් එකක් වේවා, ඊට පස්සේ කම්පියුටර් එකක්, ලැප්ටොප් එකක්, ඔය ඕනම එකක තියෙන ප්‍රධානම සර්කිට් එකට අපි කියනවා මදර් බෝඩ් එක කියලා. කම්පියුටර් එකේ තියෙන මේන් සර්කිට් එකට කියනවා කම්පියුටර් මදර් බෝඩ් එක. ටීවී එකක් ගැලුවා ටීවී එක ඇතුලේ තියෙන ලොකු සර්කිට් එකක්. ඒකට කියනවා ටීවී එකේ බෝඩ් එක. අපේ ස්මාර්ට් වොච් එකේ චූටි සර්කිට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ෆෝන් මේ වොච් එකේ බෝඩ් එක. අපේ ස්මාර්ට් ෆෝන් එකෙත් පොඩි සර්කිට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ෆෝන් එකේ මදර් බෝඩ් එක. සිංහලෙන් අපි කියනවා මව්පූර්ව කියලා කැත වචනයක්. කැත වචනයක් කියන්නේ අපි ඉතින් ඒ වගේ වචන අපි පාවිච්චි කරනවා ටිකක් අඩුයි. ඉතින් සාමාන්‍ය මදර් බෝඩ් එක කියලා තමයි කියන්නේ. අපිට ඔය එක්සෑම් එකක උනත් මව්පූර්ව කියන වෙනුවට මදර් බෝඩ් කියලා ඉංග්‍රීසි වලින් ලිව්වොත් ඒකට ලකුණු හම්බෙනවා. ඒක නිසා මොකද මේ වගේ නම් ඉතින් පාවිච්චි කරන එක හරි පව් කියන්නේ මෙහෙමයි. ගොඩක් ඉස්කෝලවල සිංහලෙන් උගන්වනවා කියලා ළමයිට ඔය වගේ නම් කියනවා. ස්ක්‍රීන් එකට මොනිටර් එකට කියනවා සංදර්ශකය කියලා. හරි ඕකේ සිංහල මීඩියම් වලින් කරනවා නම් සිංහලෙන් ඉගෙන ගන්න ඕනේ. හැබැයි මේ වගේ වචන ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්නේ නැහැ කියන්නේ ඒක හරි මෝඩ වැඩක්. ඒක නිසා අපි මේ වගේ වචන අපි අනිවාර්යෙන් ඉංග්‍රීසි වලින්මයි කරන්න ඕනේ. ඒක නිසා මම මේවට පාවිච්චි කරන සිංහල නම් පාවිච්චි කරන්න යන්නේ මේවට අපි කියන මේ ඒකයි මම කියන්නේ අත්‍යවශ්‍ය දේවල් අපි ඉංග්‍රීසි වලින් කරනවා කියලා. මදර් බෝඩ් එක ගැන තමයි අපි දැන් කිය හිටියේ. ඕනම එකක තියෙන මේන් සර්කිට් එක තමයි මදර් බෝඩ් එක. එතකොට ඔයගොල්ලන්ට දාලා අදහසක් ගන්න මේ මදර් බෝඩ් එකේ වෙන වැඩේ ගැන මම මෙතන නිකන් ඇදලා පෙන්නන්නම්. දැන් මේක තමයි මදර් බෝඩ් එක කියලා හිතන්නකෝ. කම්පියුටර් එකේ මම කිව්වා මේ වගේ කෑලි ගොඩක් තියෙනවා කියලා. මේ CPU එක ප්‍රොසෙසර් එක කියන එක තියෙන්නේ මදර් බෝඩ් එකට සෙට් වෙලා තියෙන්නේ. මෙමරි RAM එක සෙට් වෙලා තියෙන්නේ මදර් බෝඩ් එකට. ඩිස්ක් ඩිවයිසස් දැන් hard disk එක කියලා ඔය වගේ කෑල්ලක් තියෙනවා. ඒකත් වයර් එකකින් මදර් බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපේ කම්පියුටර් එකට සෙට් කරලා තියෙනවා මොනිටර් එක. ඊට අමතරව කීබෝඩ් එක තියෙනවා, මවුස් එක තියෙනවා. මේවත් ඇත්තටම සෙට් වෙන්නේ මේ මදර් බෝඩ් එකත් එක්ක. හරිද? ඊට අමතරව
පවර් සප්ලයි එක. පවර් සප්ලයි එක නම් ඉතින් කරන්ට් එක දෙන එකනේ එයා කරන්නේ. මදර් බෝඩ් එකටත් එයා කරන්ට් එක දෙනවා, මේකටත් මෙයා කරන්ට් එක දෙනවා. ඒවට එකින් එකට මෙයා කරන්ට් එක දෙනවා. මෙයා බෙදලා දෙනවා. ඊට අමතරව හાર્ඩ් ඩිස්ක් එක, ඔය මොනිටර් එක, කීබෝඩ් එක, ප්‍රොසෙසර් එක, RAM එක, ග්‍රැෆික් කාඩ් එක, සවුන්ඩ් කාඩ් එක, ඊට පස්සේ නෙට්වර්ක් කාඩ් කියලා තියෙන ඔය ඔක්කොම සෙට් වෙන්නේ ඔය හැම කෙනාගේම මැද්දේ ඉන්න කෙනා තමයි මදර් බෝඩ් එක. මේන් සර්කිට් එකත් එක්ක තමයි ඔය හැමෝම සම්බන්ධ වෙලා තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මේ මදර් බෝඩ් එකට නැතුවම බැරි කෙනෙක් ඉන්නවා. අපි යාට කියනවා ප්‍රොසෙසර් එක කියලා. මේ ප්‍රොසෙසර් එක මදර් බෝඩ් එකේ පිටින් බැලුවට පේන්නේ නැහැ. මේ ප්‍රොසෙසර් එක කියන එක නිතරම වැඩ කරන කෙනෙක්. මේක ගොඩක් රත් වෙනවා. මේ රත් වෙන එකට නිසා මේ ප්‍රොසෙසර් එක උඩින් ෆෑන් එකක් සෙට් කරනවා. ඒ ෆෑන් එකට අපි කියනවා CPU ෆෑන් එක කියලා. දැන් ප්‍රොසෙසර් එක උඩින් ෆෑන් එක තියෙන නිසා අපිට ඇතුලේ තියෙන ප්‍රොසෙසර් එක පේන්නේ නැහැ. මේ ෆෑන් එක ගැලවුවොත් අපිට ওই ප්‍රොසෙසර් එකව බලා ගන්න පුළුවන්. සයිස් එක ගත්තොත් නිකන් චොක්ලට් බිස්කට් එකක වගේ සයිස් එකක් තියෙන ඔය ප්‍රොසෙසර් එකට. තේරුණාද? මදර් බෝඩ් එකේ සයිස් එක ගත්තොත් නිකන් CR පිටුවක වගේ සයිස් එකක් තමයි කම්පියුටර් මදර් බෝඩ් එක. මදර් බෝඩ් හැබැයි එකින් එකට සයිස් එක වෙනස් වෙනවා. දැන් ලැප්ටොප් එකක මදර් බෝඩ් එකක් සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එකක මදර් බෝඩ් එකත් එක්ක ගත්තාම සාපේක්ෂව පොඩි. කම්පියුටර් එකක මදර් බෝඩුත් එක එක මදර් බෝඩ්ස් එක එක සයිස්. එතකොට ප්‍රොසෙසර් එක දල වශයෙන් මම සයිස් එක කිව්වොත් නිකන් චොක්ලට් බිස්කට් එකක වගේ සයිස් එකක්. අපි බලමු කොහොමද මේ මදර් බෝඩ් එකත් එක්ක ප්‍රොසෙසර් එක සෙට් වෙන්නේ කියලා. ම්ම්, Installing an Intel CPU into the LGA 1200 socket is very easy, but you need to make sure you take these precautions. මේ තියෙන ප්‍රොසෙසර් එක. අර මං කිව්ව චොක්ලට් බිස්කට් එකක වගේ සයිස් එක කියලා. මේක තමයි ප්‍රොසෙසර් එක. The first thing you'll notice on your motherboard is the protective plate, and this plate is ඔය තියෙන මදර් බෝඩ් එක. right? very essential. Don't throw it away if you ever want to RMA your motherboard because it protects the delicate pins that connect to the CPU. First, use the lever and open it while leaving the bracket on, and then insert the CPU chip, aligning the two notches on the side and the triangle on the bottom left corner as you can see here. ඔය ප්‍රොසෙසර් එකේ පිටිපස්ස සෙට් වෙන්නේ මදර් බෝඩ් එකේ තියෙන පින් වලට. ඒ පින් චූටි පින් ලොකු ගාණක් ලොකු ප්‍රමාණයක් පින් තියෙනවා. ඒ පින් ඇද වුණොත් එහෙම ප්‍රොසෙසර් එක වැඩ කරන්නේ නැහැ. නැත්නම් මදර් බෝඩ් එක ඩැමේජ් වෙනවා. ඒක නිසා මේ ප්‍රොසෙසර් එක මදර් බෝඩ් එකට සෙට් කරනකොට හරියට තියෙන පැත්තක් තියෙනවා. ඒ පැත්තට ගාණට ඔක තියන්න ඕනේ. Your motherboard should have a triangle. මේ තියෙන්නේ මේ ඒ තියෙන පැත්ත හොයාගන්න පුළුවන් පොඩි කට්ට දෙකක් වගේ කපලා තියෙනවා. මේ කට්ට දෙකට ගාණට ඇතුළට සෙට් වෙන්න ඕනේ. එතකොට මදර් බෝඩ් ප්‍රොසෙසර් එකේ එහෙම යන්නේ නැහැ. ගාණට ෆිට වෙනවා. In the bottom left corner that you should align. The CPU chip should fall right into the socket without any pressure. As you lock the CPU chip into place, you'll hear all these kind of pins bending. It's very cringy, but don't worry, that's totally normal. And then pop the CPU bracket will set. ඔන්න ඔය විදිහට දැන් මේ ගානට ප්‍රොසෙසර් එක හිර වෙලා ලොක් වෙලා තියෙනවා. ස්ක්‍රීන් එකේ ලියවෙනවා දරුවෝ ෆෝන් එක පැත්තකින් තියලා ලෙසන් එක අහගෙන ඉන්න. මම කියවනේ මේ ප්‍රොසෙසර් එක ගොඩක් රත් වෙන එකක්. ඒක නිසා මේ ප්‍රොසෙසර් එක උඩට නිකන් තර්මල් පේස්ට් කියලා පොඩි දත් බෙහෙත් ඔය සුපිරි විකී පාට තියෙන්නේ දත් බෙහෙත්. ඒ වගේ තර්මල් පේස්ට් කියලා පොඩි ටියුබ් එකක් තියෙනවා. ඒකෙන් කඩල ඇට එක මුං ඇට එක වගේ ප්‍රමාණයක් මිරිකනවා. ඒ දැම්මට පස්සේ ඒකේ හීට් එක කන්ට්‍රෝල් කරන්න ඒක දාන්න ඒක දැම්මට පස්සේ මේ පේනවාද මේ හතර කොනේ හිල් හතරක් තියෙනවා. ඒ හතරට සෙට් වෙනවා ෆෑන් එකක්. ඒ ෆෑන් එකේ කූල් එක මදර් බෝඩ් එකට ඕනේ. මොකද රත් වෙනවා. සෑහෙන රත් වෙනවා මේක. ඒක නිසා මේ මදර් බෝඩ් එක ප්‍රොසෙසර් එක කියන එක එළියට පේන්නේ නැහැ. හරි. ඔන්න ටක් ගාලා පෙන්නුවා ප්‍රොසෙසර් එකක් කොහොමද මදර් බෝඩ් එකට සෙට් වෙන්නේ කියලා. ඔය විදිහට තමයි මදර් බෝඩ් එකයි ප්‍රොසෙසර් එකයි එකට සෙට් වෙන්නේ. දැන් අපි කලින් ඉඳලම මේ ප්‍රොසෙස් කියන වචනේ ගැන ඉගෙන ගත්තානේ. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන වචනේ. එතකොට මේ ප්‍රොසෙසර් එකෙන් තමයි ළමයි කම්පියුටර් එකේ දේවල් ප්‍රොසෙස් වෙන එක කරන්නේ. මේ ක්‍රියාවලිය අපි දෙයක් කම්පියුටර් එකට කිව්වට පස්සේ ඒක හිතලා ඒ වැඩේ කරන්නේ ප්‍රොසෙසර් එක. ඒ වැඩේ ප්‍රොසෙසර් එකට තනියම කරන්න බෑ. හැබැයි ඒක කරන්නේ යා RAM එකේ සපෝට් එක ගන්නවා,
hard disk වල support ගන්නවා, motherboard එකේ support එක ගන්නවා. ඔය හැමෝගෙම support එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි mainly දේවල් process කරන එක කරන්නේ මේ processor එක කියන එක්කෙනා. තේරුණාද? එතකොට ඔයාලට තේරෙන්න ඕනේ ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන processor එක අණුව කම්පියුටර් එකේ ස්පීඩ් එක වෙනස් වෙනවා කියලා. processor එක දැන් කම්පියුටර්ස් ආවේ දැන් ලොකු කාලෙක ඉඳලා කම්පියුටර්ස් එනවනේ. ඉස්සර ආපු කම්පියුටර්ස් නෙමෙයි දැන් එන්නේ. එන්න මේ ටෙක්නොලොජි එක වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට අලුත් processors එනවා. දැන් එන කම්පියුටර්ස් වල processing speed එක සෑහෙන්න වැඩි. පරණ කම්පියුටර්ස් වල processing speed එක අඩුයි. එතකොට අලුත් කම්පියුටර්ස් ස්පීඩ් වැඩි, පරණ කම්පියුටර්ස් ස්පීඩ් එක අතින් වැඩි. මොකද processor එක එන්න අලුත් වෙලා. processor එකේ motherboard එකේ තියෙන ප්‍රධාන සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේ processors ගණනය කරන්නේ generation කියලා. හරිද? generation කියලා. ඔයගොල්ලන්ට කම්පියුටර් එකක් ගන්න ගියත් මේ කතාව සෑහෙන්න වැදගත්. ඔන්න හොඳට අහගෙන ඉන්න. මොකද්ද මේ generation කියන්නේ කියලා මම දැන් කියලා දෙන්න යන්නේ. generation එකක් කියන්නේ සිංහල තේරුම පරම්පරාවක්. හරිද? generation තියෙනවා. first gen තියෙනවා. generation කියන එක කෙටි කරලා තමයි gen කියලා කියන්නේ. first gen, second gen, third gen, fourth gen, fifth gen ඔය විදිහට ගිහිල්ලා දැන් 2025 එන latest මේක තමයි සාමාන්‍යයෙන් 13 gen 14 gen තමයි දැන් එන්නේ. 14 15 generation එක සිංහලෙන් කිව්වොත් 13 gen 14 gen තමයි දැන් තියෙන්නේ. එතකොට හිතන්නකො මගේ ළඟ processor එකක් තියෙනවා third gen. third gen processor එකක් තියෙනවා. මේ third gen processor එක දාන්න set කරන්න පුළුවන් වෙන්නේ third gen motherboard එකකට විතරයි. third gen motherboard එකකට විතරයි. මොකක්ද ඒ කතාව? motherboard වලත් තියෙනවා generation කියලා, processor එකෙත් තියෙනවා generation කියලා. motherboard එකේ generation එකට processor එකේ generation එක ගැලපෙන්න ඕනේ. හිතන්නකො මගේ ළඟ processor එකක් තියෙන හොඳම 14 gen processor එකක්. but මගේ ළඟ තියෙන motherboard එකේ තියෙන 3rd gen. එතකොට අර processor එක set කරන්න පුළුවන්ද මගේ 3rd gen motherboard එකට? බෑ. මොකද මම කිව්වා pin වලට අර motherboard එකේ තියෙනවා කියලා මම කිව්වා pin ටිකක්. අන්නේ pin ටිකට තමයි ওই processor එක ගානට fit වෙන්නේ. දැන් අර 3rd gen motherboard එකේ තියෙන pins ගාන නෙමෙයි 14 gen motherboard එකේ තියෙන්නේ. පැහැදිලිද? දැන් අද වෙනකොට සාමාන්‍යයෙන් අපිට normal වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ Word එකට යන්න පුළුවන්. ඊට පස්සේ YouTube, Facebook පොඩි ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ 3rd gen computer එකකට. මිලෙන් ගත්තොත් දැන් අද වෙනකොට මිලෙන් ගත්තොත් සාමාන්‍යයෙන් මම දල වශයෙන් කියන්න රුපියල් 25000ක් 30000ක් වගේ ගානකට 3rd gen computer එකක් අපිට ගන්න පුළුවන්. ඔගොල්ලෝ කම්පියුටර් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නිකන් normal basic වැඩ නම් කරන්නේ. 3rd gen මම recommend කරනවා 4th gen ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. 4th gen එකේ හොඳට වැඩ ටික කරගන්න පුළුවන්. මේ 4th gen කම්පියුටර් එකක් සාමාන්‍යයෙන් රුපියල් 30000ක වගේ බජට් එකක් වෙනකොට අපිට ගන්න පුළුවන්. දැන් වැඩක් නිකන් වැඩ පුරුදු වෙන්න කම්පියුටර් එකට අතහුරු වෙන්න ඉගෙන ගන්න වැඩකට මේ 4th gen වගේ කම්පියුටර් එකක් ඇති. එතනින් හට ප්‍රොෆෙෂනල් වැඩවලට පාවිච්චි කරනවා නම් මොකක් හරි යුනිවර්සිටි එකකට අරන් යන්න. එතකොට නිකන් කැත නැතුව අරගෙන යන්න එපා. එහෙම මෙහෙන් තැලිච්ච පොඩි විච් එකක් කරන් යන්න බෑනේ. එතකොට මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක්ට තමන්ගේ ජොබ් එකට අරන් යන්න නම් අන්න එතකොට brand new කම්පියුටර් එකකට ගියාට කමන්නේ. brand new සාමාන්‍යයෙන් මම කියවනේ දැන් brand new වෙන්නේ 14 gen එහෙම නැත්නම් 13 gen. මේ වගේ brand new එකකට යනවා නම් සාමාන්‍ය ලැප්ටොප් එකකට යනවා නම් ලක්ෂ 1.5 2 වගේ බජට් එකකට යන්න වෙනවා. තේරුණාද? දැන් 8 gen වලින් වගේ උඩ නම් 8 gen වලින් වගේ උඩ නම් 8 gen හෝ ඊට වඩා උඩ නම් අපිට කිසිම ගැටලුවක් නැතුව අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳටම ඉගෙන ගන්න කෙනෙක්ට දැන් අපි දන්නවා අපේ ආර්ථිකය ටිකක් දරුණු මට්ටමක තියෙන්නේ. ලංකාවේ ආර්ථිකය. ඉතින් කම්පියුටර් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් 4th gen විතර කම්පියුටර් එකක් ගන්න. කම්පියුටර් එක ඉල්ලනකොට ඉල්ලන්න 4th gen මැෂින් එකක් දෙන්න කියලා. එතකොට ජෙනරේෂන් කතන්දරේ ඔන්න ඕකයි. ජෙනරේෂන් එක මදර්බෝඩ් එකේ ජෙනරේෂන් එකට ගැලපෙන්න ඕනේ ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක. දැන් අද කාලේ වෙනකොට 4th gen කම්පියුටර් එකකින් සෑහෙන වැඩක් සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් හොඳට. 3rd gen වලනුත් පුළුවන්. 8th gen වලින් වගේ උඩ නම් හොඳටම කරගන්න පුළුවන්. එතනින් එහාට ඉතින් ඕන එකක් ගත්තර කමක් නැහැ. ලැප්ටොප් එකක් ගත්තත් ওই කතාවම තමයි.
දැන් බ්‍රෑන්ඩ් නිව් අපි ලැප්ටොප් එකක් ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව් කියන්නේ අලුතෙන්ම එනේවනේ. එතකොට අපිට අනිවාර්යෙන් 13 gen 14 gen එකක් ගන්න වෙනවා. මොකද බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ ඒවා. එතනින් එහාට 10 gen එකක් 8 gen එකක් ගන්න වෙනවා නම් අපිට සෙකන්ඩ් හෑන්ඩ් තමයි ගන්න වෙන්නේ. එතකොට ගාණ ටිකක් අඩුයි. ඊට අමතරව මේ ප්‍රොසෙසර් එකේ දැන් ජෙනරේෂන් කතාව පැහැදිලිනේ. ජෙනරේෂන් එකට අමතරව මේ ප්‍රොසෙසර් එකේ තියෙනවා i3 කියලා තියෙනවා. හරිද? i5 කියලා තියෙනවා. i7 කියලා තියෙනවා. දැන් හිතන්න i3 i5 i5 i7 කියලා මේ වගේ ප්‍රොසෙසර්ස් තියෙනවා. මගේ ළඟ මදර් බෝඩ් එකක් තියෙනවා 4th gen. 4th gen මදර් බෝඩ් එකක් තියෙනවා මගේ ළඟ. මගේ ප්‍රොසෙසර් එක i3 වුණත් i5 වුණත් i7 වුණත් මගේ 4th gen මදර් බෝඩ් එකට සෙට් කරන්න පුළුවන් i3 4th gen මදර් බෝඩ් ප්‍රොසෙසර් එකක්. i5 4th gen ප්‍රොසෙසර් එකක් හයි කරන්න පුළුවන්. i7 එකෙත් හයි කරන්න පුළුවන් 4th gen එකක් විතරයි. හරිද? පැහැදිලිනේ. i5 වුණත් i3 වුණත් i7 වුණත් ප්‍රොසෙසර් එක මොකක් වුණත් 4th අපේ ඒ අදාළ ජෙනරේෂන් එකට ගැලපෙන්න ඕනේ මදර් බෝඩ් එක. ඔන්න ඕකයි එතන තියෙන කතාව. මදර් බෝඩ් එකේ සහ ප්‍රොසෙසර් එකේ සම්බන්ධතාවය ගැන ඔය දැන් මම සරලව කියලා දුන්නේ. ඔය i3 කියලා තියෙනවා i5 කියලා තියෙනවා ඊට පස්සේ Intel processors කියලා තියෙනවා Ryzen processors කියලා තියෙන මේ processor එක එක වර්ග. හරිද? එතකොට Intel උනත් Ryzen උනත් මොකක් වුණත් සාමාන්‍යයෙන් මම මේ දැනුමට කියන්නේ අපේ එදිනදා පාවිච්චියට කම්පියුටර් එකක් ඉගෙන ගන්න වගේ ගන්නවා නම් 4th gen හෝ මේ වගේ එකක් ගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔය 6 month වගේ warranty තියෙන තැනකින් ගන්නවා නම් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. ඊට අමතරව බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් සාමාන්‍යයෙන් අද වෙනකොට ඉන්නේ 13 gen 14 gen machine. අපි ඊළඟට යමු මේ මදර් බෝඩ් එක ගැන කතා කර කර යනකොට මේ තියෙන සිස්ටම් යුනිට් එක. මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එක. මදර් බෝඩ් එක ඇතුලේ තියෙනවා ප්‍රොසෙසර් එක. අපි ප්‍රොසෙසර් එක ගැනම කතා කරලා ඉවරලා මදර් බෝඩ් එකට යමු. මේ ප්‍රොසෙසර් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඔන්න දැන් අර කතාව ඉවරයි. ජෙනරේෂන් කතාව ඉවරයි. ප්‍රොසෙසර් වර්ග කතාව ඉවරයි. දැන් තේරුණානේ ජෙනරේෂන් එකට මදර් බෝඩ් එකක් කොහොමද ගැලපෙන්නේ කියන එක. දැන් මේක අහගන්න. ඕනම ප්‍රොසෙසර් එකක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මම කියවනේ අපේ කම්පියුටර් එකේ ප්‍රොසෙස් වෙන වැඩේ. ඒ කියන්නේ ප්‍රධාන වැඩේ. ඒක කරන්නේ ප්‍රොසෙසර් එකේ. ප්‍රොසෙසර් එක කියන්නේ නිකන් චූටි මොලයක් වගේ දෙයක්. මේ ප්‍රොසෙසර් එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අපි පළවෙනි එකට කියනවා arithmetic and logic unit. සිංහලෙන් කියනවා ගණිතමය සහ තාර්කික ඒකකය. තව කොටසක් තියෙනවා CU. අපි ඒකට කියනවා control unit. සිංහලෙන් කියනවා පාලන ඒකකය. තව කොටසක් තියෙනවා memory register. ඒකට සිංහල තේරුමක් නැහැ. memory register එකම තමයි. බලන්න මේ ALU කියන එකෙන් arithmetic and logic unit කියන එකෙන් ගණිතමය සහ තාර්කික ඒකකය. ගණිතමය කාර්යයන් කියන්නේ මොනවද? නිකන් එකතු කරනවා, අඩු කරනවා, ಗುಣ කරනවා, බෙදනවා වගේ වැඩ. තාර්කික ඒකකය කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ගණන් ඉස්කෝලේ වල ගණන් එහෙම කරනකොට දැකලා ඇති. මෙන්න මේ වගේ කතාවක්. 3 ලොකුයිද 2ට වඩා. මෙන්න මේ කට අරින පැත්ත ලොකුයි කියලානේ අපි කියන්නේ. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අහගන්න. මේ වගේ පොඩි සංකේතයක් තියෙනවා. මේකෙන් කියන්නේ විශාලත්වය කියන එක සරලවම. දැන් මේ වගේ ප්‍රකාශයක් ලිව්වොත් එහෙම 3 මෙන්න මේ වගේ කට ඇරලා 2 දැන් මේ පැත්ත කට වැහිච්ච පැත්ත, මේ තියෙන කට වැහිච්ච පැත්ත, මේ තියෙන කට ඇරිච්ච පැත්ත. මේ වගේ එකක් මෙහෙම ලිව්වට පස්සේ මේකෙන් කියවෙන්නේ මොකක්ද? 3 විශාලයිද 2ට වඩා. 3 ලොකුයිද 2ට වඩා? ඔව්නේ 3 ලොකුයි 2ට වඩානේ. 2ට වඩා 3 ලොකුයි. උත්තරේ එන්න ඕනේ මොකද්ද? yes කියලා. දැන් මම ප්‍රකාශයක් ලිව්වොත් 10 කට මේ පැත්තට දාලා 20 කියලා. නෑ 9 කියලා දාන්න. මේකේ තේරුම 10
පොඩිද 9ට වඩා? එහෙම නැත්නම් මේක අනිත් පැත්ත ගත්තොත් 9 ලොකුයිද 10ට වඩා? නෑනේ. 9 ලොකු නෑ 10ට වඩා. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕන මොකද්ද? නෝ. ඒවට තමයි කියන්නේ තර්ක කරනවා කියලා. මේ තර්ක කරන්නේ මේ ප්‍රොසෙසර් එකේ තියෙන ALU කියන එකෙන්. arithmetic and logic unit. හරිද? එකතු කිරීමේ කාර්යයන් එතකොට තර්ක කරන වගේ වැඩ කරන්න මේ ප්‍රොසෙසර් එකේ එක කොටසක් තියෙනවා. අපිට ඒවා එළියට පේන්නේ නැහැ. ඊට පස්සේ control unit. මං කියවනේ මොලේ වගේ ප්‍රොසෙසර් එක වැඩ කරාට මේ ප්‍රොසෙසර් එක නිකන් කම්පියුටර් එකේ තියෙන පුංචි මොලයක් වගේ මේ ප්‍රොසෙසර් එක වැඩ කරාට මේ ප්‍රොසෙසර් එකට තනියෙන් වැඩ කරන්න බෑනේ. අනික එක සපෝට් එක ඕනේ. එහෙමනම් ඉතින් RAM එක hard disk එක අනම්මනක් නැතුව ප්‍රොසෙසර් එකක් විතරක් එන්න බෑ අපිට කම්පියුටර් එක කියලා. එහෙම එන්නේ නැහනේ. එතකොට මේ අනික් අයත් එක්ක මෙයා නිතරම සම්බන්ධතාවය තියාගන්න ඕනේ. අනික් කොටස් එක්ක මේ ප්‍රොසෙසර් එකේ සම්බන්ධතාවය තියාගන්න එයාගේ වෙනම කොටසක් තියෙනවා. මේ කොටසෙන් තමයි ඒක එයා කරන්නේ. අපි ඒකට කියනවා control unit එක. මේ කම්පියුටර් එකේ තියෙන අනික් කොටස් එක්ක එයා සම්බන්ධතාවය මේ ප්‍රොසෙසර් එක සම්බන්ධතාවය තියාගන්නේ control unit එක හරහා. තේරුණාද? මෙමරි රෙජිස්ටර් කියන එක නම් එච්චරම වැදගත් නෑ. අර දෙක ඔළුවේ තියාගන්න. හරිද? මේවා මේ දැනුම. මේ ඔයගොල්ලෝ එකතු කරගන්නේ මේ දේවල් සාමාන්‍ය ලංකාවෙන් හතරෙන් එකක්වත් දන්නේ නැති දේවල්. ඉතින් ඒ දේවල් දැන් ඔයාලා දන්නවා. මේ කම්පියුටර් එක ගැන තමයි අපි දැන් මේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ. මොකක්ද උනේ? හරි. ප්‍රොසෙසර් එකේ ප්‍රධාන කොටස් තුනයි ALU arithmetic and logic unit ගණිතමය සහ තාර්කික එකකය එකතු කරනවා අඩු කරනවා ගුණ කරනවා බෙදනවා වගේ ගණිතමය සංකල්ප සහ හිතලා කරන දේවල් තාර්කික එකකේ logic unit එක ඒ දේවල් control කරන එක කොටසක් තියෙනවා මේ ප්‍රොසෙසර් එකේ control unit එක කියලා තියෙන අනික් අයත් එක්ක සම්බන්ධතාවය තියාගන්න තව control unit එක කියලා එක කොටසක් තියෙනවා ඊට අමතරව memory register කියලා එකක් තියෙනවා මේ ප්‍රොසෙසර් එක ඇතුලේ තියෙන ප්‍රධාන කොටස් හරිද ප්‍රොසෙසර් එක ගැන තව ඉස්සරහට යද්දි තව ලස්සනට මේක ගැළපිලා එනවා. හරි මේ දේවල් ඉගෙනගෙන ඉස්සරහට යනකොට දැන් ඊතුරු මදර් බෝඩ් එකේ තව ඊතුරු කොටස් ටික ගැන කතා කරනවා, RAM එක ගැන කතා කරනවා. එතකොට තේරෙනවා. අපි මොකක් හරි Word එක ඕපන් කරනකොට ඩිස්ප්ලේ එකෙන් කොහොමද Word එක ඕපන් වෙන්නේ? කොහොමද ඇතුලේ තියෙන සිස්ටම් එක වැඩ කරන්නේ කියලා තේරෙනවා. මේ ටික හරියට ලස්සනට කතන්දරේ වගේ ඔලුවට දාගත්තට පස්සේ. දැන් අපි මේ ස්ටෙප් බයි ස්ටෙප් මේක ගැන ඉගෙනගෙන යන්නේ. අන්තිමටම මම කියලා දෙනවා එකින් එක අරගෙන මේකෙන් මෙන්න මෙතනින් මේක මෙතනට යනවා මේකෙන් මෙතනට යනවා. එතකොට එයා කම්පියුටර් එක වැඩ කරනවා. හරි. මදර්බෝඩ් ප්‍රොසෙසර් එකේ අපි ඒ ටික කතා කරලා එහෙමම අපි එතනින් මේක ප්‍රොසෙසර් එක ගැන ස්ටොප් කරමු. අපි යමු මදර්බෝඩ් එකට. මේ තියෙන්නේ බැලු බැලමට පේන්න තියෙන මදර්බෝඩ් එකක්. හරිද? මං කිව්වා නිකන් CR පොතක වගේ සයිස් එක ඇති කියලා. මදර්බෝඩ් එකක්. එතකොට මේ මදර්බෝඩ් එකේ මෙන්න මෙතනට මේ පේනවනේ. මෙන්න මෙතනට තමයි ඔය කියන ප්‍රොසෙසර් එක සෙට් වෙන්නේ. සෙට් වෙලා මෙතනට මේක උඩට ෆෑන් එකක් සෙට් වෙනවා. එතකොට මේ ප්‍රොසෙසර් එක අපිට එළියට පේන්නේ නැහැ. මේ මදර්බෝඩ් එකේ මෙන්න මෙතන තියෙනවා චූටි බැටරි එකක්. මෙතන තියෙනවා පොඩි බැටරි කෑල්ලක්. අපි ඒකට කියනවා CMOS බැටරි එක කියලා. CMOS බැටරි එක. මේවා මේ කොටස් වෙන් කරලා තියෙනවා මෙතන ඔක්කොම හරි. දැන් මෙතන මේ තියෙන 6නේ. 6 මෙතන බැලුවොත් 6 වෙනි එකට තියෙන මොකද මේ CMOS RAM chip කියලා දෙනවා. ඒකට CMOS බැටරි එක කියලාත් කියනවා. මේකෙන් තමයි වෙන්නේ හරිද? දැන් අපි කම්පියුටර් එක ඕෆ් කරනකොට වෙලාව 8:44යි කියන්නකො. ඕෆ් කරනවා. අපි පහුවදා කම්පියුටර් එක ඔන් කරනවා. වෙලාව 8:45ද? නෑනේ. හරි වෙලාව කම්පියුටර් එක සෙට් වෙලා තියෙනවා. එතකොට මේකට හැම තිස්සෙම මේ කම්පියුටර් එකේ පොඩි කරන්ට් එකක් තියෙන්න ඕනේ මේ මදර්බෝඩ් එකේ. මොකද අර දේවල් සේව් වෙලා ඔටෝ රන් වෙන්න එපා. ඒ දේවල් රන් වෙන්නේ මේ චූටි බැටරි කෑල්ල නිසා. ඔය CMOS බැටරි එක නිසා සරලවම මම කියන්නේ හරි CMOS බැටරි එක නිසා තමයි මේ වගේ දේවල් වැඩ කරන්නේ. CMOS බැටරි එක බැහැලා නම් කම්පියුටර් එක ඔන් වෙනකොට පොඩි මැසේජ් එකක් එනවා. ඔයාගේ CMOS බැටරි එක බැහැලා තියෙන එක රිපෙයාර් කරගන්න කියලා පොඩි මැසේජ් එකක් එනවා. F2 ඔබලා ඉස්සරහට යන්න පුළුවන්. CMOS බැටරි එක කියන්නේ සරලව ඕක. ඊට අමතරව අපේ මේ කම්පියුටර් එකට සෙට් වෙනවා RAM එක කියලා එකක්. මෙන්න මේ පේන තැනට තමයි ඔය කියන RAM එක සෙට් වෙන්නේ. මෙන්න මෙතනට මේ. මෙතනට සෙට් වෙනවා එක RAM එකක්. හරිද? මෙතනට සෙට් වෙනවා තව RAM එකක්. මෙතනට සෙට් වෙනවා තව RAM එකක්. මෙතනට සෙට් වෙනවා තව RAM එකක්.
සමහර මදර්බෝඩ් වලට RAM 4ක් ගහන්න පුළුවන්. සමහර මදර්බෝඩ් වලට RAM 2ක් ගහන්න පුළුවන්. ඒක මදර්බෝඩ් එකකින් මදර්බෝඩ් එකට ඒක වෙනස් වෙනවා. මෙතන මේ චූටි ලොක් එකක් තියෙන්නේ. RAM එක මේ ගානට මෙතනට ගහලා ප්ලග් කරලා මේ ලොක් එක දාලා ඒ RAM එක හෙල්ලෙන්නේ නැති වෙන්න ලොක් කරගන්න පුළුවන්. RAM එක සෙට් වෙන්නේ උතන්ට. හරිද? ඊට පස්සේ මේ මදර්බෝඩ් එකට මම කියවනේ කරන්ට් එක දෙන්න ඕනි කියලා මේ හැම එකටම. මේ මදර්බෝඩ් එකට කරන්ට් එක දෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනින්. දැන් පවර් සප්ලයි එක කියලා එකක් තියෙනවා. හරිද? පවර් සප්ලයි එක මෙන්න මේ වගේ එකක්. හැම එකටම පවර් එක දෙන්නේ මේකෙන්. ඉමේජ් එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක් මේ. වයර් ගොඩක් තියෙනවා මේ. මේ බලන්න කනෙක්ටර්ස් ගොඩක් තියෙනවා මේ. මේකේ බලන්න මේ කනෙක්ටර්ස් ගොඩක් තියෙනවා. එතකොට මේකේ එක ජැක් එකක් ගහන්න ඕනේ මේ මදර්බෝඩ් එකට සරලව. මෙන්න මෙතනට තමයි එක ගහන්නේ. මෙතනට ගෙවුවට පස්සේ මේ මදර්බෝඩ් එකට කරන්ට් එක එනවා. මං කිව්වනේ මේ මදර්බෝඩ් එකත් එක්ක හැම කෙනාම සම්බන්ධ වෙන්න ඕනි කියලා. අපේ කම්පියුටර් එකේ තියෙනවා හાર્ඩ් ඩිස්ක් එක කියලා පොඩි කෑල්ලක්. මේ හાર્ඩ් ඩිස්ක් එක මේ මදර්බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන. හાર્ඩ් ඩිස්ක් එකට සෙට් වෙන වයර් එකක්. ඒ වයර් එක මදර්බෝඩ් එකේ මෙන්න මෙතනට ගහන්න ඕනේ. එතකොට මේ පවර් සප්ලයි එකෙන් හાર્ඩ් ඩිස්ක් එකට වෙනම කරන්ට් එක දෙන්න ලයින් එකක් යනවා. පවර් සප්ලයි එකට වෙනම කරන්ට් එක දෙන ලයින් එකක් එනවා. එතකොට එහෙමයි මේ හાર્ඩ් ඩිස්ක් එක මේක මදර්බෝඩ් එකත් එක්ක සෙට් වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා වැදගත් ටිකක්. අපි මේවට කියනවා පෝර්ට්ස් කියලා. මොනවද? පෝර්ට්ස්. මොකක්ද පෝර්ට් එකක් කියලා කියන්නේ? මම කිව්වනේ කම්පියුටර් එක මේ මදර්බෝඩ් එකත් එක්ක මොනිටර් එක සෙට් වෙන්නේ මේ මදර්බෝඩ් එකත් එක්ක. මම කලින් කිව්වනේ මවුස් එක සෙට් වෙන්නේ මේ මදර්බෝඩ් එකත් එක්ක. කීබෝඩ් එක සෙට් වෙන්නේ මේ මදර්බෝඩ් එකත් එක්ක. කීබෝඩ් එකේ එන වයර් එක කෙලින්ම ප්ලග් කරන්න තියෙන මෙන්න මෙතනට. මෙතන කියන්නේ USB පෝර්ට් එක. ඊට පස්සේ මවුස් එකේ එන්නේ මවුස් එකත් සෙට් කරන්න තියෙන මේ මෙන්න මේ USB පෝර්ට් එකකට. මදර්බෝඩ් එකක සාමාන්‍ය USB පෝර්ට් 4ක් 5ක් එනවා. මොනිටර් එක සෙට් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ VGA පෝර්ට් එකත් එක්ක. හරිද? දැන් නම් මේ පෝර්ට් එන්නේ නැහැ. අපි මේවට කියන්නේ PS2 පෝර්ට් කියලා. මේවා දැන් එන්නේ නැහැ. මේ පෝර්ට් වලට එක එක නම් තියෙනවා. එක පෝර්ට් එකක් තියෙනවා RJ45 කියලා. RJ45. එහෙම නැත්නම් අපි ඒකට කියනවා Ethernet කියලා. ගෙදර රවුටර් එකක් තියෙනවා නම් Wi-Fi රවුටර් එකක් තියෙනවා නම් මේ රවුටර් එකේ තියෙන කේබල් එක සෙට් කරන්න ඕනේ මෙන්න මෙතනට. හරිද? එතකොට බලන්න හැම කෙනාම සෙට් වෙන්නේ මේ මදර්බෝඩ් එකත් එක්ක. එතකොට මේ රවුටර් එක සෙට් වෙන පෝර්ට් එක මේ තියෙන නිකන් අපි මේ සරලම සිංහලෙන් කිව්වොත් මෙතන මේ තියෙන හිලක්නේ හිලක් වගේ එකක්නේ. මෙතනට කියනවා පෝර්ට් එක කියලා. හරිද? මේ තියෙන USB පෝර්ට් එක. මේ තියෙන VGA පෝර්ට් එක. මේ තියෙන PS2 පෝර්ට් එක. මේවට කියනවා පෝර්ට් එක. මේ තියෙන්නේ මේවට තමයි අපේ ස්පීකර් එක, මයික් එක ඊට පස්සේ ඒ දේවල් දාන්න තියෙන්නේ. අපි මේවට කියනවා 3.5 mm පෝර්ට් එක කියලා. අපි ඒ කියන්නේ හෑන්ඩ් ෆ්‍රී පෝර්ට් එක කියලාත් කියන්නේ. මේක මදර්බෝඩ් එකේ තියෙන ප්‍රධාන කොටස් ගැන මෙතන මේකින් එක නම් කරලා තියෙනවා. මේ තියෙන්නේ පවර් සප්ලයි එකක්. පවර් සප්ලයි එකේ තියෙනවා මේ වගේ ලොකු ජැක් එකක්. මෙන්න මේ පේන්න තියෙන ජැක් එක තමයි අපි මදර්බෝඩ් එකේ මෙන්න මෙතනට සෙට් කරන්නේ. මෙන්න මෙතනට. තේරුණාද? ඒකෙන් තමයි මදර්බෝඩ් එකට කරන්ට් එක එන්නේ. මේ තියෙන පෝර්ට්ස් ටික. මේවා PS2 පෝර්ට් කියලා මේවට කියන්නේ. මේවා දැන් එන්නේ නැහැ. මේවත් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. මෙතන තියෙන VGA පෝර්ට් එක ගොඩක් මොනිටර්ස් සම්බන්ධ වෙන්නේ මේකත් එක්ක. ඊට පස්සේ මේ තියෙන USB පෝර්ට්. මේ තියෙන්නේ අර මම කියපු RJ45 පෝර්ට් එක. රවුටර් එක සෙට් වෙනවා කියලා කිව්වේ මෙන්න මෙතනට. මෙතනට තමයි සවුන්ඩ්ස් සෙට් වෙන්නේ. අපි හෑන්ඩ් ෆ්‍රී වගේ දේවල් ගහනවා නම් මෙතනට තමයි සෙට් වෙන්නේ. මේ තියෙන්නේ VGA පෝර්ට් එක. මොනිටර් එකෙන් එනවා මෙන්න මේ වගේ කේබල් එකක්. මේ කේබල් එක කෙලින්ම මෙතනට සෙට් වෙනවා. දැන් මොනිටර් එකෙන් එන්නේ වීඩියෝනේ. මොකද පේන වීඩියෝ තමයි යන්නේ. එතකොට මේ VGA කේබල් එකෙන් යන්නේ වීඩියෝ. මේ VGA කේබල් එක හරහා ගමන් කරන්නේ වීඩියෝ දත්ත. වීඩියෝ data.
එතකොට මේ VGA එක වගේම තව එකක් තියෙනවා DVI කියලා. VGA එක වගේම තමයි. එතකොට DVI පෝට් එක හරහා තමයි මේ මොනිටර් එක සහ මදර්බෝඩ් එක කියන එක සෙට් වෙන්නේ. මේ තියෙන USB පෝට් එක අපි සාමාන්‍යයෙන් දන්න අපේ කම්පියුටර් එකේ තියෙන USB පෝට් එක. මේ තියෙන්නේ RJ45. අපි මේකට කියනවා Ethernet පෝට් එක කියලාත් කියනවා. මේ තියෙන්නේ රවුටරෙන් එන කේබල් එක. මේ කේබල් එක මෙතනට සෙට් කරපු ගමන් කම්පියුටර් එකට ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. හරිද? ඔන්න වගේ පොඩි කොටස් ටිකක් තියෙන මේ කම්පියුටර් එකේ තියෙන මේ මදර්බෝඩ් එකේ තියෙන පෝට්ස් ටික. අපි දැන් මදර්බෝඩ් එක ගැන කතා කරා. හાર્ඩ් ඩිස්ක් එක ගැන කතා කරේ නෑ තාම. RAM එක ගැන කතා කරේ නෑ. පවර් සප්ලයි එක ගැන කතා කරා. ප්‍රොසෙසර් එක ගැන කතා කරා. කේසින් එක ගැන කතා කරා. මොනිටර් මවුස් කීබෝඩ් අපි ඉන්පුට් ඩිවයිසස් සහ අවුට්පුට් ඩිවයිසස් ගැන කතා කරනකොට ඉගෙන ගත්තා. මෙන්න මේ කොටස අපි කම්පියුටර් මෙමරි කියන ලබන සතියේ පාඩමේදී අපි කතා කරනවා. ඒක වෙනම කතා කරන්න ඕන ටිකක්. ඒ ටික කතා කරාට පස්සේ අපි කතා කරනවා මේ ඔක්කොම එකට එකක් සම්බන්ධ වෙලා ලස්සනට වැඩේ වෙන්නේ කොහොමද කියලා. රයිට්. දැන් මම කතා කරා ප්‍රොසෙසර් එක ගැන කතා කරා. හරි. මදර්බෝඩ් එක ගැන කතා කරා. ඊට පස්සේ මේ මයික් සෝරි කැමරාස් ඉතින් ඔන් කරගන්න නේ. නිකන් ඔෆ් වෙන සීන් එකක් තියෙනවා කට්ටියගේ කැමරා. හරි. ඔන්න හෝ වගේ තියෙදි තමයි අර නියමයට උගන්වන්න පුළුවන් වගේ එකක් තියෙන්නේ. හරි. හරි හරි. අපි දැන් කතා කරා මොකද්ද දැන් කියගේ හිටියේ මදර්බෝඩ් එක ගැන කතා කරා ප්‍රොසෙසර් එක ගැන කතා කරා මදර්බෝඩ් එකයි ප්‍රොසෙසර් එකයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ කොහොමද මේ දෙක ගැලපෙන්නේ කියන එක ගැන කතා කරා. මැසේජස් ගොඩක් තියෙනවා මේ ටිකට මම වෙනම මේ කතා කරන්න මේ ටික කතා කරලා ඊට පස්සේ ජෙනරේෂන් එක ගැන ජෙනරේෂන් ගැන කතා කරා. මුලින්ම අපි කතා කරා පරිගණක වර්ගීකරණය ගැන. ඊට පස්සේ කම්පියුටර් එකේ තියෙන කොටස් එකින් එක ගැන අපි දැන් කතා කර කර ආවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මෙන්න මේ තැන තේරුන්නේ නැහැ මේ තැන තේරුන්නේ නැහැ. මොනවා හරි එහෙම දෙයක් තියෙනවා නම් chat එකට දාන්න. ඒ අතරතුර මේ ආපු මැසේජ් ටික මම කියවලා බලන්න. වීඩියෝ එඩිටින් වලට නම් ඉතින් කම්පියුටර් එකක් තමයි හරියන්න ලැප්ටොප් එකක් වැඩිය ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 8 gen හෝ ඊට වඩා උඩ කම්පියුටර් එකක් ගන්න. ඊට අමතරව ග්‍රැෆික් කාඩ් එක කියලා පොඩි යුනිට් එකක් තියෙනවා. ඒකෙන් කම්පියුටර් එකේ තියෙන ග්‍රැෆික් ක්වොලිටි එක වැඩි වෙනවා. ඔන්න ඔය VGA කාඩ් එක කියලා අපි එකට කියන්නේ ඒකක් සෙට් කරගන්න. සාමාන්‍යයෙන් සෙට් කරගන්නකොට වීඩියෝ එඩිටින් නම් ප්‍රීමියර් ප්‍රෝ වගේ රන් කරනවා නම් සාමාන්‍යයෙන් GTX 1060 නැත්නම් GTX 720 වගේ 2GB හෝ 4GB කාඩ් එකක් ඇති. ඊට එහා බජට් එකක් තියෙනවා නම් ඉතින් හොඳ PC එකක් බිල්ඩ් කරගන්න එකපාරට. හොඳටම තේරුණා සර්. නෙතු දාලා 10 තියන්න සර් කම්පියුටර් මට පොඩ්ඩක් ඒක නම් පැහැදිලි මදි. ජෙනරේෂන් එක බලන්නේ කොහොමද? ජෙනරේෂන් එක බලන්නේ අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ යන්න පුළුවන් ඕනනම් නැත්තම් කෙලිම මෙතන සර්ච් කරන්න ඉන්ෆෝමේෂන් කියලා. ඉන්ෆෝමේෂන් කියලා මෙතන සර්ච් කරාට පස්සේ සිස්ටම් ඉන්ෆෝමේෂන් කියලා එනවා. යන්න ගියාට පස්සේ සිස්ටම් සමරි කියලා තියෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් Intel Core i3 මේ 2000 ගණන් තියෙනවා නම් second gen. දැන් බලන්න මම second gen එකකින් හැබැයි මගේ Windows license original මේ drivers ඔක්කොම updated graphic card එකක් use කරලා තියෙනවා. ඒක නිසා මට හිර වෙන්නේ නැතුව මම zoom එකත් run කරගෙන මගේ වැඩ ඔක්කොම කරගන්නවා සාමාන්‍යයෙන් මගේ මෙතන තියෙන මේ පොඩි කම්පියුටර් එකකින්. i3 මෙතන 2100 කියලා 2000 ගණන් තියෙනවා නම් second gen. ඊට අමතරව
4,000 ගණන් තියෙනවා නම් 4th gen. ඒ විදිහට අපි ජෙනරේෂන් එක බලා ගන්න පුළුවන්. ම්, මේ ජෙනරේෂන් එකට අදාළවම තමයි අපේ මදර්බෝඩ් එකක් තියෙන්නේ. මේ OS එක මොකක්ද? සිස්ටම් එකේ නම මොකක්ද? ඔන්න වගේ BIOS මොඩල් එක මොකක්ද? අපේ RAM එක කීයද? ඊට පස්සේ virtual memory එක කීයද? physical memory එක කීයද? ඔය වගේ ලොකු විස්තරයක් බලා ගන්න පුළුවන්. හොඳට PC බිල්ඩ් කරන්නේ කොහොමද? හොඳට PC බිල්ඩ් කරනවා කියලා එකක් නැහැ. අපි කම්පියුටර් එකක් ගන්නකොට බලන්න ඕනේ. ඒකට වොරන්ටි තියනවාද කියලා බලන්න ඕනේ. පාවිච්චි කරපුවට මාස 3ක් හෝ මාස 6ක් සාමාන්‍යයෙන් වොරන්ටි දෙනවා. අවුරුද්දක් වගේ තියෙනවා නම් හොඳටම හොඳයි. ඊට අමතරව තමන්ගේ අතේ තියෙන බජට් එක බලන්න ඕනේ. ඇයි තමන්ට කම්පියුටර් එකක් ඕනේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය දේවල් තේරුම් අරගෙන දැන් මට කම්පියුටර් එකක් ඕනේ නිකන් ඉගෙන ගන්න මගේ අත හුරු වෙන වැඩවලට නම් මට මගේ අතේ ලොකු ප්‍රමාණයක් වියදම් කරන්න මුදල් නැත්තම් මම කෙලින්ම අනිවාර්යෙන් ගන්න 4th gen හෝ 3rd gen කම්පියුටර් එකක්. මට වීඩියෝ එඩිට් කරන්න ඕනේ. ටිකක් ප්‍රොෆෙෂනල් වැඩ ටිකක් සොෆ්ට්වෙයාර් හදනවා වගේ වැඩ ටිකක් කරගන්න ඕනේ. එහෙමනම් ටිකක් හොඳ මොනිටර් එකක් ගන්න ඕනේ. මොනිටර් එකක් සාමාන්‍යයෙන් හොඳ මොනිටර් එකක් 30000ක් වගේ ගාණක් වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් බජට් එක හිතුවොත් නිකන් මැෂින් එක විතරක් හදා ගන්න පුළුවන් 55000ක් වගේ වෙනකොට සාමාන්‍ය හොඳ එකක්. මොනිටර් එක නැතුව. super sir wonderful good thank you. හැමෝටම තේරිලා වගේ ලැප් වලට ග්‍රැෆික් කාඩ් ගහන්න බෑ. මන්න එකයි මං කිව්වේ ඒ වගේ එඩිටිං වැඩ ඒ වගේ එකක් කරනවා නම් මැෂින් එකක් ගන්න කියලා. CPU එක ප්‍රොසෙසර් එක ගැන තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා දාලා තියෙනවා. ප්‍රොසෙසර් එකේ ලොකු දෙයක් නැහැ. ප්‍රොසෙසර් එක කියන එක මදර්බෝඩ් එකටම සෙට් වෙලා තියෙන පොඩි මම කාලේ වීඩියෝ එකේ පෙන්නුවා වගේ චොක්ලට් බිස්කට් එක වගේ සයිස් පොඩි කෑල්ලක් තියෙන ප්‍රොසෙසර් එක කියන්නේ. මේ ප්‍රොසෙසර් එකෙන් තමයි data process වෙන වැඩේ කරන්නේ. කම්පියුටර් එකකට මම මුලදිම කිව්වා අපි data input කරනවා. කම්පියුටර් එකෙන් process වෙනවා. මදර්බෝඩ් එක හරහා සිග්නල් ගිහිල්ලා ප්‍රොසෙසර් එකෙන් වෙලා අපි ඒක දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඉලෙක්ට්‍රිකලි ඇතුලේ මොකක් හරි වැඩක් වෙනවා කම්පියුටර් එකේ. ඒකට තමයි process එක කියන්නේ. process එක output වෙලා අපිට එළියට එනවා. එතකොට මේ process එක කරන්න තමයි මේ CPU එක CPU එකේ වැඩේ තමයි data process කරන එක. එතකොට මේ processor එකේ එක එක processor වර්ග තියෙනවා. හරිද? i3 කියලා තියෙනවා, i5 කියලා තියෙනවා, i7 කියලා තියෙනවා, Intel processors කියලා තියෙනවා, Ryzen processors කියලා තියෙනවා. ඊට පස්සේ processor එක දැන් ඉස්සර ආපු processor නෙමෙයි දැන් එන්නේ. එතකොට generation අනුව මේ processor එක කොටස් වලට වර්ග වෙනවා. ඉස්සර ආපුවාට අපි කියනවා second gen, third gen, fourth gen, fifth gen. ඔක අවුරුද්දෙන් අවුරුද්දට එනවා. දැන් 13 gen, 14 gen, 15 gen ওই විදිහට දිගටම එනවා. මොකද ටෙක්නොලොජි එකත් එක්ක මේවා මේ කොටස් අලුත් වෙනවා. එතකොට අපේ processor එකේ වර්ග ඒ ජෙනරේෂන් එකට හරියන මදර්බෝඩ් එකක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ මදර් හරියන මදර්බෝඩ් එකකට තමයි හරියන ප්‍රොසෙසර් එක ෆිට වෙන්නේ. ඉතින් අපි මේක කඩෙන් ගන්නකොට කිව්වොත් එහෙම මට i3 4th gen කම්පියුටර් එකක් හදලා දෙන්න කියලා ඒ කඩේ මිනිස්සයා දන්නවා මේක. මේ 4th gen එකට දාන්න ඕනේ 4th gen මදර්බෝඩ් එකක් කියලා ඒ විදිහට හදලා දෙනවා. කොහොම හරි නිකන් දැනුමේ තියාගන්න. හරිද? ඊට අමතරව ප්‍රොසෙසර් එකේ ප්‍රධාන කොටස් දැන් ප්‍රොසෙසර් එක කියන්නේ නිකන් චූටි මොලයක් වගේ දෙයක් නේ. data process කරනවා කියන්නේ එයා ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. මේ ප්‍රොසෙසර් එක ගැන තව ඉස්සරහට අපි කතා කරනවා. මේ ලබන සතියේ තාම අපි ඉවර නෑ. මේ ප්‍රොසෙසර් එකේ තියෙනවා කෑෂ් මෙමරි එක කියලා එකක් තියෙනවා. මේ RAM එක ගැන කතා කරගෙන ඉස්සරහට යනකොට මේ ඉතුරු කොටස් ටික කව වෙනවා. එතකොට මේ ප්‍රොසෙසර් එකේ ක්‍රියාවලිය ගැන 100%ක්ම තේරෙනවා. හරිද? දැනට අර ටික ඔළුවේ තියාගන්න. ඊට අමතරව අපි තව ප්‍රොසෙසර් එකේ කතා කරා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ALU සහ CU සහ memory register කියලා ප්‍රොසෙසර් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොකද මේක මොලයක් වගේ දෙයක් නේ. මේ ප්‍රොසෙසර් එකට තනියෙන් වැඩ කරන්නත් බෑ. data process කරාට එයාට අනික් devices වල support එක ඕනේ. ඒ devices එක්ක control වෙන්න ප්‍රොසෙසර් එකේ control unit එක කියලා එක කොටසක් තියෙනවා. ඊට අමතරව ALU කියලා එකක් තියෙනවා. ඒ ALU කියන එකෙන් තමයි සම්පූර්ණ ගණිතමය මේක ඇත්තටම කම්පියුටර් එකක් ගණිතය ආශ්‍රිතව තමයි මේකේ වැඩ වෙන්නේ. අපි ඒවට කියන්නේ
බිට්ස් කියලා බයිනරි බිට්ස් කියලා කියනවා. එක සහ බිංදුව කියන ඉලක්කම් දෙකෙන් තමයි මේ කම්පියුටර් එකේ තියෙන හැමදේම වෙන්නේ. හරිද? මේක ටිකක් සංකීර්ණ දෙයක්. ඒක ගැන ලොකුවට හිතන්න එපා. ඒක ගැන ඉස්සරහට මේක ගැන ඉගෙනගෙන යනවා නම් මේක තේරෙනවා. එතකොට ගණිතය ආශ්‍රිතයෙන් වෙනවා නම් මේ ගණිතය ආශ්‍රිත වෙන වැඩ ටික කන්ට්‍රෝල් කරන්න වෙනම මේ ප්‍රොසෙසර් එක කොටසක් තියෙනවා. එතකොට මේ ගණිතය එකතු කරන එක, අඩු කරන එක, ಗುಣ වෙන එක, බෙදන එක, ඒ දේවල් වෙන්න එක කොටසක් තියෙනවා. ඊට අමතරව හිතන දේවල්, ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම 3ට වඩා 2 ලොකුයිද කියලා කම්පියුටර් එකට පුළුවන් වෙන්න ඕනේ yes කියලා උත්තරය දෙන්න. එතකොට ඒක තමයි ඇරිත්මැටික් and ලොජික් යුනිට් කියන එකෙන් වෙන්නේ. එතකොට ප්‍රොසෙසර් එකේ ඒ වගේ ප්‍රධාන කොටස් 3කට මේ ප්‍රොසෙසර් එක බෙදෙනවා. එතනින් එහාට ඉතින් ප්‍රොසෙසර් එකේ අර මම කලින් කියපු ටිකම තමයි. ලොකු දෙයක් නෑ එහෙම. එහෙම ඉතින් ලොකුවට හිතන්න එපා. රෙකෝඩින් එක බලලා පොඩ්ඩක් තේරුම් ගන්නකො. තේරුම් අරගෙන ඉස්සරහට යනකොට මේක තව ටිකක් තේරෙනවා. ඒ ගානට තේරුම් අරගෙන හිතන්නකෝ ඔය ඔක්කොම ටික අපි තේරුම් අරගෙන කම්පියුටර් එකේ මේ දේවල් ඔක්කොම ඔළුවේ තියාගෙන අපි ලස්සනට යනවා කම්පියුටර් එකේ වැඩ කරන්න. ඉන්ටර්ෆේස්. එතකොට අපි යනවා ඉන්ටර්ෆේස් එකක් කියන්නේ මොකක්ද? සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද? අපේ ඔපරේටිං සිස්ටම් කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකෙදි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද? යුටිලිටි සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද? මේ සොෆ්ට්වෙයාර් වර්ග මොනවද? අපි සොෆ්ට්වෙයාර් එකක් තෝරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒකින් එක සොෆ්ට්වෙයාර් වලින් අපි වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. ඒ විදිහට හිමීට යනවා. ඊට පස්සේ අපි ඔය Excel එක, Word එක, PowerPoint එක වගේ දේවල් කරනකොට Excel එකේ තියෙන ගණිතමය දේවල් එහෙම ටිකක් එතකොට චුට්ට අපි ස්පීඩ් කරනවා. අනිවාර්යෙන් මේක අල්ලගන්න පුළුවන්. දැන් මේ යන විදිහට අපි හිමීට යනවා. RAM එකෙන් මොනවද කරන්නේ? අපි ඒක ලබන සතියේ කතා කරනවා. කම්පියුටර් මෙමරි කියලා වෙනම පාඩමක් අරගෙන අපි RAM එක ගැන කතා කරනවා. ප්‍රොසෙසර් රිපෙයාර් කරන්න පුළුවන්. ඒක ඇත්තටම අමාරු වැඩක්. ප්‍රොසෙසර් එහෙම රිපෙයාර් කරන්න නෑ. සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් ලේසියකට පිච්චෙන්නේ නැහැ. පිච්චුණා කියන්නේ ඉතින් ඒක අයින් කරන්න වෙනවා. ඔන්ලයින් ගේම් බ්ලූස්ටැක් එකෙන් විතරද දාන්න පුළුවන්. බ්ලූස්ටැක් ගැනත් කතා කරනවා අපි. ඔපරේටිං සිස්ටම් වලට ගියාට පස්සේ එමියුලේටර් සොෆ්ට්වෙයාර් ඒ වගේ දේවල් ගැන කතා කරනවා. බ්ලූස්ටැක් කියන්නේ අපි යංගෝ ඉස්සරහට යනකොට තේරෙනවා OS පාඩමට ගියාට පස්සේ මේ එමියුලේටර් ගැන හොඳට තේරෙනවා. ඒ කියන්නේ අපි කොහොමද මොබයිල් ඇප්ස් රන් කරගන්නේ අපේ Windows කම්පියුටර් එකේ කියන එක ගැන එතනදී තේරෙනවා. සර් කියපු දේවල් තේරුණා. හරි. thank you. හරි. අන්තිම වශයෙන් එහෙමනම් superb thank you sir. thank you. understood. මම හිතනවා ඉතින් හොඳට තේරෙන්න ඇති කියලා. මම ඉතින් වයස බලන්නෙත් නැතුව ඉතින් අර හැමෝටම නිකන් ඔහේ ළඟ ඉන්න යාළුවෙක්ට තේරුම් කරනා වගේ තේරුම් කරන්න තියෙන උපරිම සිංහලෙන් මම තේරුම් කරනවා. අපි ඉතින් මෙහෙම හිමීට ඉස්සරහට යනකොට අපිට මේ වැඩේ අල්ලගන්න පුළුවන්. අද අපේ පාටිසිපේන්ට්ල ප්‍රමාණය 100 පැන්නා. කාටද අද ජොයින් වෙන්න බැරි වුණේ කියලාවත් දන්නේ නැහැ. ලබන සතියේ බලමු. ලයිව් එකෙන් මේ මොකක් හරි Facebook එකෙන් හරි YouTube එකෙන් හරි අපි ලයිව් එකක් දෙන ගමන් වැඩේ කරගෙන යමු. හරි. එහෙමනම් හැමෝටම අයුබෝවන්.